අපි පුතේ සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි අද ගිණුම්කරණයේ ඒ කියන්නේ මුල් ටිකත් පොඩ්ඩක් සාරාංශයක් විදිහට පොඩ්ඩක් මතක් කරගෙනම පාඩමේ ඊටු ටිකට අපි යමු. අපි ලබන සතියේ පටන් ගන්නවා ගිණුම්කරණ සමීකරණය කියන කොටස. ගොඩාක් වෙලාවට ප්‍රශ්න හැදෙන තැන. එතෙන්ට පුතේ ගිණුම්කරණ සමීකරණය අපි ලබන සතියේ ඉගෙන ගන්න. අද හැදෙන්නන පුතේ ඔය කියන වත්කම්, වගකීම්, හිමිකම් සහ ආදායම්, වියදම් කියන ඔන්නේ මූලිකාංග ටික අපි අද ඉගෙන ගන්න යනවා. හරිද? මූලිකාංග ටික ඉගෙන ගන්න මත්තෙන් මම ඔයාලට කියලා දෙනවා ගිණුම්කරණයේ පොඩි සමරියක් විදිහට. ඒ කියන්නේ සමරියක් කියලා මොකද්ද පුතේ? සාරාංශය මම ඔයාලට අද කියලා දෙන්නම්. ඒ කියන්නේ හතරවෙනි පාඩමේ සාරාංශයක් විදිහට පොඩ්ඩක් අපි සාකච්ඡා කරගෙන යමු. හරිද? අහගන්න පුතේ. හොඳට අහගන්න මම මේ කියන්නේ ඇහෙනව ඇති හොඳට. හරි. ටියුට් එක තමයි මේ. ටියුට් එකට යන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. හරි. එක්කොළහ වසර දරුවොත් ප්‍රශ්නයක් නැහැ ඉන්නේ. මොකද 11 වසර දරුවෙක් මේක ආවරණය වෙලා නැත්තම් ආවරණය කරගන්න මේ කොටස. හරි. බලා ගන්න පුතේ. ගිණුම්කරණය මං අලුතෙන් දරුවෝ ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගිණුම්කරණය මුලින් ඉඳලා උගන්වන්නේ accounting අහගන්න. accounting කවුරු හරි දරුවෙක් උසස් පෙළ කරන්න ඉන්නවනම් මේ පදනම අනිවාර්යෙන් වැටෙන්න ඕන පුතේ. ඒකයි මම මේ කියන කතාව මේක හරියට අහගෙන ඉන්න. කතාවක් වගේ මතක තියාගන්න. හරිද? අපි ගිණුම්කරණය කියලා කියන්නේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද ළමයි? ගිණුම් තියනවා කියන අදහස. ඒක පැහැදිලිනේ. ගිණුම්කරණය. අපි ගිණුම් කරනවා. ගිණුම් තියනවා. හරිද? ගිණුම් තියන්නේ පුතේ අපි මොනවද? මම එදා සාකච්ඡා කරා මොනවද අපි ගිණුම් තියන්නේ? ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධි. හොඳට අහගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. හරිද? අපි ගිණුම් තියන්නේ මොනවද? ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධි. දැන් දරුවෙක්ට ඕන නම් ෂෝට් නෙට් එකක් ගහගන්න පුළුවන්. මොනවද තියන්නේ? ගනුදෙනු ඒ වගේ මොනවාද? සිද්ධි. අපි ඉංග්‍රීසි වලින් කියනවා මේක මොනවාද? ගනුදෙනු කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක්. සිද්ධි කියලා කියන්නේ මොකක්ද? ඉන්සිඩන්ට් එකක්. සිදුවීමක්. ඔය දෙක තමයි පුතේ අපි ගිණුම් තියන්නේ. හරිද? එතකොට අපි ගිණුම් තියනකොට පුතේ අපිට ඕන විදිහට ගිණුම් තියන්න බෑ. පැහැදිලිද මම මේ කියන කතාව? ගිණුම් තියන්න ඕනි පොදුවේ පිළිගන්නවා කියන්නේ මොකක්ද? ඒ සමාජයේ හැම කෙනාම පිළිගන්න ඕනි. පැහැදිලිද? දැන් හිතන්න මුදල් කියන දේ money cash ඒවා සමාජය විසින් පොදුවේ පිළිගෙන තියනවා නේද? සමාජය විසින් පොදුවේ පිළිගෙන තියනවා. එහෙනම් ඒක මුදල් කියලා හැමෝම පාවිච්චි කරනවා. නේද? නමුත් අපි ගිණුම් තියන්නත් ඕනි අන්නේ විදියට පොදුවේ පිළිගත් ක්‍රමවේදයන් අනුව. පැහැදිලිද? එහෙම නැතුව මට ඕන විදියටවත් එහෙම නැත්තම් සිංගර් කම්පැනියට අපි කතා කරා. සිංගර් කම්පැනියට, ලාෆ් කම්පැනියට ඒ කම්පැනි ඒ කියන්නේ ව්‍යාපාරික ආයතන ඕන විදියට ගිණුම් තියන්න බෑ. පැහැදිලිද? ඒකට පුතේ ගිණුම් කරන ප්‍රමිත කියලා දෙයක් තියෙනවා. මොකද්ද? ගිණුම් කරන ප්‍රමිත කියලා. ප්‍රමිත කියලා කියන්නේ පොදුවේ පිළිගත්තු. හරිද? එහෙනම් පුතේ අපි ගනුදෙනු හා සිද්ධි වාර්තා කරන්නේ පොත්වල ලියන්නේ මොකටද? අන්න අපි ඊළඟ වචනේ එනවා ඇයි? ඇයි අපි ගිණුම් තියන්නේ? ඇයි? ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් ඕනි මට ළමයි. මම කියලා දුන්නා. කියන්න බලන්න ඇයි කියලා වචන 11 12 11 10
අද මම ක්ලාස් එකට ආවේ. හොඳයි. ගොඩක් දරුවෝ ඉන්න සතුටුයි. හරි සතුටුයි පුතේ. හොඳයි. වෙලාවට ක්ලාස් එකට එන්න බලන්න. හැමදාම වෙලාවට ක්ලාස් එකට එන්න බලන්න මග හරින්න එපා. හරි. ලයිව් ක්ලාස් එකට එන්න බලන්න. අපි ගිනුම් තියන්නේ පුතේ ඇයි? මොකටද අපි ගිනුම් තියන්නේ? උදාහරණයක්. අපි බත් කන්නේ ඇයි? අපිට බඩගින්නක් එන හින්දානේ. අපි ගිනුම් තියන්නේ ඇයි? ගිනුම් තියන්නේ මොකටද පුතේ? මොකක් හදන්නද? ගිනුම් කරන තොරතුරක් හදන්න. මොකක්ද හදන්නද? ගිනුම් කරන තොරතුරු නිර්මාණය කිරීමට. ඇයි අපි ගිනුම් තියන්නේ? අපේ අරමුණ මොකද්ද? අපේ ගිනුම් කවුරු හරි අහුවොත් මොකද්ද ගිනුම් කරන අරමුණ කියලා? අරමුණ තමයි මොකක්ද? ගිනුම් කරන තොරතුරු නිර්මාණය කිරීම. සරල උත්තරේ මොකක්ද? ගිනුම් කරන තොරතුරු නිර්මාණය කිරීම. ගිනුම් කරන තොරතුරු ඇයි ඕන වෙන්නේ? අන්න පුතේ ඊළඟට ඕන දේ තමයි ගිනුම් කරන තොරතුරු කාටද ඕන වෙන්නේ? අන්න තීරණ ගන්න පාර්ශවයන්ට. මේකේ දිහා බලාගෙන තීරණ ගන්නවා. අන්නේ තීරණ ගන්න පාර්ශවය තමයි ඇල්මැති පාර්ශව. ව්‍යාපාරය කෙරෙහි පිටින් බලාගෙන ඉන්න කට්ටිය ටිකක් ඉන්නවා. නේද? ව්‍යාපාරයේ දිහා බලාගෙන ඉන්නවා. ගනුදෙනු කරුවෝ ටිකක් ඉන්නවා, අයිතිකරුවෝ ඉන්නවා නේද? පාරිභෝගිකයෝ ඉන්නවා නේද? ආණ්ඩුව ඉන්නවා නේද? ඒ වගේ විවිධාකාර ව්‍යාපාරයේ කෙරෙහි ඇල්ම තියෙන පාර්ශව ඉන්නවා. අන්නේ කට්ටියන්ට තීරණ ගන්න. මොකද තීරණ ගැනීම අපි කියන මොකද්ද? ඵලදායි තීරණ. මොන තීරණ ළමයි? ඵලදායි තීරණ. ඔන්න පුතේ මෙන්න මේ ටික ඔලුවට දාගන්න පුළුවන් නම් වැඩේ ගොඩ දාගත හැකි. මෙතෙන්ට එනකන් සෙට්ද වැඩේ. මෙතෙන් එනකන් සෙට්ද වැඩේ. මට හෑන්ඩ් රේස් එකක් හරි හෑන්ඩ් රේස් කරන්න. මැසේජ් එකක් හරි දාන්න. සෙට්ද කියලා අත උස්සන්න. සෙට්ද වැඩේ. මේ ටික තේරුණාද? එලකිරි. හැමෝම මට සෙට් නැතෝ. කාට සෙට් නැත්තේ? තරුෂි ජයසූරිය සෙට් නැතෝ. සෙට් නැද්ද? ආයෙ කියලා දෙන්නද? හරි ආයෙ කියලා අහගන්න. සෙට් වෙච්ච කට්ටියක් තමයි ආයෙ විනාඩි ටක් ගාලා කියලා දෙන්න. අහගන්න. ගිනුම් තියන්නේ පුතේ අපි. දැන් ගිනුම් තියන්න යන්නේ අපි. ගිනුම් තියන්නේ පුතේ අපි පොත්වල ලියනවා. ගිනුම් තියන්නේ පොත්වල. පොත්වල තියන්නේ මොනවද? ගනුදෙනු හා සිද්ධි. මම ගනුදෙනු හා සිද්ධි ඉස්සරට පැහැදිලි කරන්න. ගනුදෙනු හා සිද්ධි තමයි පොත්වල ලියන්නේ. ගිනුම් තියන්නේ අපි ඇයි අපි ගිනුම් තියන්නේ? මොකද්ද? ගිනුම් කරන තොරතුරු නිර්මාණය කිරීම. මෙන්න මේක තමයි අපේ අරමුණ. ඇයි? අපේ අරමුණ තමයි ගිනුම් කරන තොරතුරු හදන්න. ගිනුම් කරන තොරතුරු හදන්නනේ අපි ගිනුම් තියන්නේ. එතකොට ගිනුම් තියන්නේ මොකටද? අන්න මොකටද අපි ගිනුම් තියන්නේ? ඵලදායි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු නිර්මාණය කිරීම. ඵලදායි තොරතුරු කවුද ගන්නෙ පුතේ? ගන්නෙ කවුද? ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව. මේක පුතේ ෂෝට් නෝට් එකේ ලස්සන ගොනු කරගන්න පුළුවන්. අපිට පුළුවන් ලියන්න ගිනුම් කරන තොරතුරු. දැන් ෂෝට් නෝට් එකක් මෙතන ක්‍රියේටිව් හදන්න කවුද? ෂෝට් නෝට් එක මෙතනින් ගහගන්න පුළුවන්ද? පුළුවන්. ලස්සනට කොහොමද කරගන්නේ? මේ පැත්තට යන්න. ෂෝට් නෝට් එක ගහගන්න. ඉස්සරහ ලියන්න ලස්සනට ගිනුම් කරණය. ෂෝට් නෝට් එක ගහගන්න උගන්නන්නේ. ගිනුම් කරණය කියලා ගහගන්න ෂෝට් නෝට් එකේ. ෂෝට් නෝට් එක ගහගන්න ගිනුම් කරණය කියලා. මේ පැත්තෙන් තරු ලකුණක් දාගන්න. අපි ගිනුම් තබන්නේ ඇයි කියලා මෙතනින් ප්‍රශ්නාර්ථයක් දාලා මෙතනින් පොඩි කල්පනා කරන ඉමෝජි එකක් දාන්න. අර කල්පනා කරනවා වගේ මතකනේ WhatsApp වල තියෙන්නේ පොඩි ඉමෝජි එකක් දාන්න ලස්සනට.
මොකද මේ ප්‍රශ්න වලට අහනවා පොඩි ඉමෝජි එකක් දාන්න. ඒක මට ඕන එකක් දාගන්න. ගිණුම් තබන්නේ ඇයි කියලා උත්තරේ ලියා ගන්න මොකටද? ආ මොකද්ද ළමයි? ගිණුම් තබන්නේ ඇයි අපි? ආ ඵලදායි ගිණුම් කරන තොරතුරු. ගිණුම් කරන තොරතුරු නිර්මාණය කිරීම. නිර්මාණය කිරීම. ඔන්න අපි කෙටි කරගත්ත ගිණුම් කරන තොරතුරු නිර්මාණය කිරීම. ගිණුම් කරන තොරතුරක් අන්න. තොරතුරු ඕන වෙන්නේ ඇයි පුතේ අපිට? අන්න. අපි ගිණුම් තබන්නේ ඇයි? එහෙනම් අපිට ලියන්න පුළුවන් ඊළඟ මොකද ලියන්න පුළුවන්? කාටද ඕන වෙන්නේ? ගිණුම් කරන තොරතුරු කාටද ඕන වෙන්නේ? මෙතන ෂෝට් නෝට් එක. උවමනාව ඉන්නේ. ගිණුම් කරන තොරතුරු උවමනා වන්නේ කාටද? උවමනා වන්නේ කාටද? කාටද උවමනා වන්නේ කාටද? එතනින්ම දාන්න පුළුවන් ඇයි කියලා. කාටද ඇයි? උවමනා වන්නේ ඇයි? කාටද ඕන වෙන්නේ? මේක ෂෝට් නෝට් ගහගන්න මේක හැමෝම ලස්සනට. මේ මෙතන විශාල සමරියක් තියෙන පුතේ. හැමෝම මේක ගහගන්න. හරිද? ප්‍රශ්න වලට එනවා මේවා. හරි. ගිණුම් කරගෙන තොරතුරු උවමනා වන්නේ කාටද? කාටද ඕන වෙන්නේ? ඇත්තටම කාටද ඕන වෙන්නේ? ඕන වෙන්නේ පුතේ ඇල් මැති පාර්ශ්ව ලස්සන ලියා ගන්නනේ. ඇල් මැති පාර්ශ්ව වලට. ඇල් මැති පාර්ශ්ව වලට ඵලදායි නිකන් තීරණ මොන තීරණද ළමයි? ඵලදායි තීරණ ගැනීම සඳහා ලස්සනට මට ෂෝට් නෝට් එක ගහලා පෙන්වන්න ඕනි මට පුතේ ලස්සනට හදලා අපේ WhatsApp නම්බර එක දෙන්නම් ඒකට දාන්න පුතේ අපි group වල share කරනවා group වලට අපේ WhatsApp channel වල share කරන පුතේ ඒක ඔයාලට motivation එකක් වෙනවා හරිද මේ කොටස සෙට්ද දැන් ගිණුම්කරණය කියන්නේ හැඳින්නුවා අපි ගිණුම් තබන්නේ ඇයි ඵලදායී තොරතුරු නිර්මාණය කිරීමට තොරතුරු හදන්න ඒ තොරතුරු දිහා බලාගෙන පුතේ මොකද්ද කරන්නේ අපි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සපයනවා ඇල්මැති පාර්ශවයන්ට ඵලදායී තීරණ ගැනීම සඳහා තමයි අපිට තොරතුරු හදන්න ඕනේ වෙන්නේ දැන් ඉතින් පුතේ මේක ලස්සනට ෂෝට් නෝට් එකක් විදියට ඔයා ලස්සනට හැඩ කරලා ඩිසයින් කරලා හදන්න පුළුවන් වෙන්න ඕනේ එලකිරි සෙට්ද දැන් සෙට්ද දැන් දාගෙන යන්න සෙට්ද මේක සෙට්ද දැන් සෙට් නෑ කියපු කෙනාට ආයි කිදුන්නේ හෑන්ඩ් රේස් කරන්න ළමයි සපෝට් එක ඕනේ ලබන සතියේ පුතේ අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ග්‍රේඩ් 11 වල හරිද ග්‍රේඩ් 11 එක අවුරුදු 20ක ප්‍රශ්න සාකච්ඡා කරනවා හරිද අවුරුදු 20ක ටිකක් නෙමෙයි අවුරුදු 20ක ප්‍රශ්න සාකච්ඡා කරනවා 11 වසරේ දන්න හැමෝටම කියන්න අවුරුදු 20ක ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහනක් කියන්නේ එතකොට පුතේ මේ 10 වසරේ දරුවෝ කැමති නම් එන්න ප්‍රශ්නයක් නැහැ 10 කැමති නම් එන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි මහන්සිලා අල්ලගන්න වෙයි කැමති නම් එන්න හරි විනාඩියක් දෙන්න පුතේ මට විනාඩියක් දෙන්න පුතේ මට
හරි. ඊළඟට යමු. හරි පුතේ ළමයි ගොඩක් කට්ටිය කෝල් කරනවා ජොයින් වෙන විදියක් නැහැ කියලා මම ඒකයි මේ ගොඩක් කට්ටිය ලින්ක් එක ඉල්ලලා තිබ්බ Zoom ලින්ක් එක. ඒකයි චුට්ටක් විනාඩියක් ඉල්ලුවේ. හරි. හොඳයි නියමයි. හරි. අපි ඊට පස්සේ යනවා අපි ගිණුම් කරන්නේ පුතේ අපි කිව්වනේ ගිණුම් කරන තියන්න බෑ අපිට ඕන විදියට. එහෙනම් පුතේ යම් කිසි පියවරයන් ටිකක් තියෙනවා. යම් කිසි පියවරයන් ටිකක් තියෙනවා. දැන් ඊළඟට පුතේ ෂෝට් නෝට් එක ගහගත්තී මේ පියවර ටික ලස්සනට මට හදලා එවන්න. හරිද? හැමදාම හදලා එවන්න. හරි. හොඳයි. පටන් ගමු. මාව පේන්නේ නැතුව නෑනේ. පේනවනේ හොඳට. හරි. ළමයිට ඉස්කෝලේම ගියාද කොහොමද තත්ත්වේ? හරි අද මං අලුත් වැඩක් පටන් ගන්න පුතේ. හරිද? අද මම අලුත් වැඩක් පටන් ගන්න පුතේ. සාමාන්‍ය දැනුමට ඔයාලගේ පොඩි තොරතුරු ටිකක් දෙනවා සාමාන්‍ය දැනුමට. හරිද? සාමාන්‍ය දැනුමට කියලා පොඩි වැඩසටහනක් පටන් ගන්නවා. හරිද? සාමාන්‍ය දැනුමට ගොඩක් ළමයි නෑ. සාමාන්‍ය දැනුම බිඳුවයි. නිල්. එහෙම බෑ. හරි සාමාන්‍ය දැනුම තියෙන්න ඕනේ. හරි. හරි නේද මෙතන හරිනේ? දැන් පුතේ අපි පටන් ගමු. ඉතා වැදගත් කොටස ගිණුම් කරන පියවරයන් ටික. හරිද? අහගන්න. ගිණුම් කරන පියවරයන් ටික. ඉතා වැදගත් කොටස. අහගන්න මේ ටික නම් පුතේ ඉතාමත් වැදගත්. මේ ටික ලස්සනට මට හැමෝම ෂෝට් නෝට් හදලා තියාගන්න. ගිණුම් කරන ක්‍රියාවලිය. process of accounting. ගිණුම් කරන ක්‍රියාවලිය. process of accounting. process of. හරිද? process of accounting. accounting නෙමෙයි හොඳේ. කොහොමද ළමයි pronounce කරන්නේ? accounting නේ මොකද්ද? accounting. මොකද්ද? accounting නෙමෙයි හොඳේ. accounting. process of accounting. හරිද? මේ කොටස පුතේ අල්ල ගන්න. මේ කොටස බැරිව නම් ඉන්න එපා. අල්ල ගන්න. ලස්සනට ෂෝට් නෝට් එකක් හදාගන්න. හරිද? දැන් පුතේ ගිණුම් කරනකොට මොකද්ද ඉස්සලාම අපි කරන්න ඕනේ? ඉස්සලාම කරන්න ඕනේ පුතේ මොකක්ද? අපි ව්‍යාපාරයේ තියෙන මොකද්ද? දැන් හිතන්නකෝ සිංගර් සමාගම, ලාව් සමාගම, කේලි සුපර් මාකට් එක. ව්‍යාපාර නේද? ව්‍යාපාර. තාම මොනවද ව්‍යාපාර තියෙන්නේ? දෙයියනේ ලංකාව ව්‍යාපාරික ලෝකයක්නේ. ලෝකේ ව්‍යාපාරික ලෝකය. කොච්චර බිස්නස් තියෙනවද? උදාහරණයක් හිතන්නකෝ. ඔයා බැංකුවකට යනවනේ. බැංකුව ව්‍යාපාරයක්ද? බැංකුව ව්‍යාපාරයක් නෙමෙයි කියලා ළමයිට හිටියේ මට. බැංකුව ව්‍යාපාරයක්. ව්‍යාපාරික ප්‍රධාන අරමුණ මොකද්ද ළමයි? මම කියන්නවා. ව්‍යාපාරික ප්‍රධාන අරමුණ තමයි මොකද්ද? ලාභය. ප්‍රොෆිට් එක තියෙන්න ඕනේ. ලාභ ලබන්න ඕනේ. නේද? ව්‍යාපාරික ප්‍රධානතම අරමුණ තමයි ලාභය. ලාභ ලබන්න ඕනේ. ප්‍රොෆිට් ජෙනරේට් වෙන්න ඕනේ. අපි මොකද්ද පුතේ ප්‍රොෆිට් එක ජෙනරේට් වෙන්න ඕනේ. ප්‍රොෆිට් ජෙනරේට් වෙන එක මොකද්ද? ලාභ උත්පාදනය වෙන්න ඕනේ. ලාභ උපයන්න ඕනේ. අන්න ලාභ උත්තරය පුතේ ව්‍යාපාරික පැවැත්ම තියෙන්නේ. එහෙනම් පුතේ ගිණුම් කරන්නේ පුතේ ලාභය හොයන්නේ අපි යන්නේ. ව්‍යාපාරේ ලාභය හොයන්න යන්නේ. ලාභේ ගණිතමය ආකාරයෙන් හදන්න යන්නේ. එහෙනම් පුතේ අපිට ඕන විදිහට ගිණුම් තියන්න බෑනේ. එහෙනම් පියවරයන් ටිකක් තියෙනවා. එහෙනම් පුතේ පළවෙනි එක තමයි මොකක්ද අපි ව්‍යාපාරේ බිල් ටික එකතු කරගන්න ඕනේ. මම මේක පොඩ්ඩක් සාකච්ඡා කරන්න මොකද ගොඩක් දරුවෝ ඉල්ලලා තිබ්බ ගිය සතියේ එන්න බැරි වුණා. ගිය සතියේ එයාට මේක අල්ලගන්න බැරුණා කියලා. මේක පොඩ්ඩක් ආයි පැහැදිලි කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. හරිද? අහගන්න. පළවෙනි කොටස තමයි පුතේ මොකද්ද? බිල් ටික එකතු කරගන්නවා. බිල් එකතු කිරීම. පළවෙනි එක තමයි ලස්සනට තියාගන්න. අපි බිල් එකතු කිරීම නැත්නම් අපි කියනවා අලුත මූලාශ්‍ර ලේඛන එකතු කිරීම.
මූලාශ්‍ර ලේඛන බෝඩ් මේ පැත්තෙන් පටන් ගන්න නැත්නම් ඉඩමදි වෙනවා අපිට. අහගන්න ළමයි. සතුටු යාල ඉගෙන ගන්න නම් එච්චරයි. මූලාශ්‍ර ලේඛන එකතු කිරීම. ලස්සන පුතේ මේක ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕනි හැමෝම එච්චර. කිසිම කෙනෙක් ඒකක් නොදා ඉන්න බෑ. පැහැදිලිද? කිසිම කෙනෙක් ඒක නොදා ඉන්න බෑ. මම එදා කිව්වනේ හැම කෙනාම ඒකක් දා ගන්න ඕනි. මොකද රිසර්ච් ෂීට් එකේ ඒ 7ක් 8ක් 9ක් තියෙනවා කියලා පුතේ මාර සතුටක්. මොකද මම ඒක අත්විඳලා තියෙනවා. හරිද? අත්විඳලා තියෙනවා. මට ඕලෙස් වලට මිස්සුනේ 1 හරිද? මිස්සුනේ 1 අනිත් ඔක්කොට මට ඒස් තියෙනවා. හරිද? රිසර්ච් ෂීට් එකේ ඒ තියෙනවා. ඒ වගේම කොමර්ස් කරලා යන්න පුළුවන් තියෙන හිම විශ්වවිද්‍යාලේ ජපුරනේ. දන්නව ඇතිනේ ජපුර කැම්පස් එකටත් ගියා. ඉස්සරහට අපි කතා කරමු හරි. මැසේජස් දාලා තියෙනවා සර් කැම්පස් එක ගැන විස්තර කියන්නකෝ. කැම්පස් එක ගැන කියන්න හොඳ ලස්සනයි සුන්දරයි. සුන්දර කාලයක් ඈ. මෙහෙම හේකුත් තියෙන පොතේ හොඳේ ඔයාලා ඉස්සර අපිට දුන්නා. මේ එක ටොපි තියෙනවනේ. දැන් ටොපිය දැන් බැච් එකේ කැම්පස් එකේ කතාවක් කියන්නේ. කැම්පස් එකේ දැන් අපි එහෙම ළමයි ඉන්නවා. හරිද? ළමයි සාමාන්‍ය ළමයි 1000ක් විතර ඉන්නවා. හරිද? ළමයි 1000ක් විතර ඉන්නවා. හරිද? ගියාට පස්සේ අපිට දැන් අපි දන්නේ නැහැනේ අපි අලුත්නේ. ගියාට පස්සේ අපිට දෙන්නේ අර සීනියර් අයියලා එහෙම ඉන්නවා. සීනියර් අයියලා එහෙම එක ටොපියක් අරගෙන ඉවර වෙලා ඒක ගලවලා එක එක්කෙනාට අපි ෂෙයා කරනවා. අපිට කටේ දානවා. ඊට පස්සේ ආයි තව කෙනෙකුට දෙනවා. එහෙම මාරු කරනවා. හිතන්නකෝ ඒ මාරු ආතල සිට තියෙනවා. හරි. පාට ගියා නම් ටික හරි. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන එකතු අපි ඒකටම කියන මොකක්ද වචනයක්. දැන් මේ පැත්ත බලා ගන්න. බිල් එකතු කිරීම. මොකද්ද පුතේ බිල් එකතු කරනවා කියලා කියන්නේ? බිල් එකතු කරනවා කියන්නේ මොකක්ද? බිල් එකතු කරනවා කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ ඔයා ගිහලා කඩේට සුපර් මාකට් එකට බඩු ගන්නවනේ. බඩු ගන්නකොට අර මැෂින් එකෙන් අර ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා මෙතන. එයා දෙනවනේ බිල් එකක් නේද? රුපියල් 850 කියලා බිල් එකක් දෙනවනේ. ඒකේ පැත්තේ පරිප්පු ඒ කියන්නේ අදාළ භාණ්ඩය දාලා පරිප්පු දාලා බිල් එකක් දෙනවනේ. ඔයා පරිප්පු ගත්තා නම් පරිප්පුට අදාළ බිල් එක. අන්නේ කට්ටිය එකතු කරගන්න බිල් පළවෙනි අදියරේට. ලස්සන ෂෝට් නෝට් එක හදාගන්න බිල් ටික එකතු කිරීම. පළවෙනිවට කරන්නේ මොකද්ද? බිල් ටික එකතු කරගන්න. හරිද? දෙවනුව අපි කරන්නේ බිල් ටික එකතු කරගත්තා. වැඩේ හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි දෙවනුව අපි කරනවා මොකද්ද ළමයි? අන්න මොකද්ද? උපයෝගී පොත්වල ලස්සන ලියා ගන්න. උපයෝගී පොත්වල පොත්වල සටහන් කිරීම ලස්සනට ලියන්න ඕනේ. අකුරු ලස්සනට පුතේ කැම්පස් එකට යන්න පළවෙනි පියවර තමයි පුතේ මේ 10 11 හොඳ සෙල්ලම් නම් කරන්න එපා. හරිද? විහිළු කරන්න එපා, ආතල් ගන්න එපා. ආතල් ගන්න පුළුවන් විභාගෙන් පස්සේ වලට ඕන තරම් ආතල් ගන්න කාලයක් තියෙනවා. හරිද? විශ්වවිද්‍යාලේ ගියත් ආතල් ගන්නත් කාලෙකුත් තියෙනවා. හරිද? මේ ඔයා 10 11 හරියට පදනම දාගත්තේ නැති වුණොත් ඔයාට උසස් පෙළ කියන දේ ඔයා ගණිතාංශයෙන් හදාන්නද වාණිජ නැත්නම් ආර්ට් කරනවද එහෙම නැත්නම් උසස් පෙළ කරන්නේ නැද්ද? ඔය හැමදේම තීරණය වෙන ඔයා මේ අද ගත කරන මේ මොහොතේ පුතේ. පැහැදිලිද? ඒකින්ද ඔයාට ආතල් ගන්න නිදා ගන්න ඕන තරම් කාලෙ මේ අවුරුදු දෙකකුත් නැහනේ. අවුරුදු එකමාරයි. 11 වසර නම් තා මාස 6යි. තව ඔය අවුරුදු එකමාරි මහන්සිලා වැඩ කරා. එච්චර මට කියන්න තියෙන්නේ ආතල් ගන්නට වඩා ඔක ඔලුවට දාගෙන සබ්ජෙක්ට් එකේ ඒ ටිකක් දාගන්න රිසර්ච් ෂීට් එකේ. හරිද? හොඳයි. උපයෝගී පොත්වල සටහන් කිරීම. අපි ඒකටම කියන තව වචනයක් මොකද්ද ළමයි? මූලික සටහන් පොත්. මූලික සටහන් පොත්. මූලික සටහන් පොත්. මූලික සටහන් පොත් කියන්නේ පුතේ මෙන්න මේ තියෙන බිල් ගත්තු බිල් ටික අපි මෙන්න මේ පොත්වල මේ වගේ පොත්වල ලියනවා මෙන්න මෙහෙම. මේ පොත් ගන්නවා අපි.
පුතේ අද වර්තමානයේ පොත්වල ලියන්නේ නැහැ හොඳේ. අද වර්තමානයේ පොත්වල ලියන්නේ නැහැ. නමුත් අපි ක්‍රියාවලිය ඉගෙන ගන්නකොට අපි මොකද කරන්නේ? මේ වගේ පොත්වල ලියනවා කියලා අපි කියනවා. හැබැයි අද අපි මම දැන් accountant කෙනෙක්. මම පෞද්ගලික ආයතනයක accountant කෙනෙක් ගණකාධිකාරිවරයෙක්නේ. හරිද? ඔව් මම accountant කෙනෙක් මම මොකද කරන්නේ පුතේ? පොත්වල ලියනවද? සිරියාවතීට විකුණුම මෙච්චරයි. කමනිකින් ගැනුම මෙච්චරයි. පොත්වල මම ලියනවද පෑනේ? නෑ නෑ ලියන්නේ නෑ. මොකද්ද ඔක්කොම? සිස්ටම්. සිස්ටම් කියන්නේ මොකද්ද? අපි ඒකට ගිණුම් කරන පැකේජස්. එහෙම නැත්නම් accounting software තියෙනවා. මොකද්ද පුතේ? accounting softwares. නේද? accounting ගිණුම් තියන්නේ පොත්වල ලියලා ඉන්න ආදි කාලේ වගේ. හරිද? සිරියාවති කාලේ වගේ පොත්වල ලියන්නේ නැහැ. අපි ගිණුම් කරන පැකේජස් තියෙනවා. මම ටිකක් කියන්නම් MyOB කියලා පැකේජ් එකක් තියෙනවා. MyOB. තව තියෙනවා QB කියලා පැකේජ් එකක් තියෙනවා. SAP තියෙනවා. හරිද? MyOB, QB, SAP. තව තියෙනවා. Sage. එතකොට තියෙනවා Soho. පුතේ accounting මට කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා accounting වලට ඒකක් දානවම තමයි. හරි? වැඩේ හරියට අල්ලගත්තොත් ඒකක් දාලා දෙනවා. හැබැයි දිගටම ටාස්ක් එකට එන්නත් ඕනි, වැඩ කරන්නත් ඕනි පුතේ. හොඳේ? MyOB, QB, SAP, Sage, Soho තව තියෙනවා. Oracle. හරි. තව පැකේජස් softwares ගොඩාක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේවා පැකේජස් තමයි පුතේ අපි ගිණුම් තියන්නේ. පොත් තබන්නේ. අපි මේකට කියන්නේ පොත් තබනවා කියලා. මෙන්න මෙතෙන් මේ අදට අපි පොත්වල සටහන් කරනකොට අපි කියනවා පොත් තබනවා කියන්නේ. පොත් තබනවා. මූලික සටහන් පොත්වල ලියනවා අපි. ඔච්චරයි කරන්නේ. හරි. එලකිරි. නියමයි. අහගෙන ඉන්නවා සතුටුයි පුතේ. එච්චරයි මට ඕනි. මේකෙන් ගන්න තියෙන උපරිම පැය දෙකේ උපරිම ගන්න. අරගෙන විභාගෙට දාන්න. හරි. එලකිරි. නියමයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් දෙකක් ඉවරයි. මොකද කරන්නේ? අපි හිතුව මේක විකුණුම් පොත කියලා අපි හිතුව මේක විකුණුම් පොත. මේක විකුණුම් පොත කියලා අපි ගමුකෝ. විකුණුම් පොත. සෙට්නේ පේනවනේ බෝඩ් එක ලස්සනට. හරි. විකුණුම් පොතේ මොකද කරන්නේ ළමයි? මේ විකුණුම් පොතේ ලියනවා. අපි ලියනවා 1:1 කමල්ට විකුණුම් 30000යි. 1:5 සිරිමල්ට විකුණුම් 40000යි කියලා පොතේ ලියනවා. කොහොම ලියනවා? ලියලා පොතේ මේ මාසෙනේ ජනවාරි මාසේ 31 මේ පොතේ එකතු කරනවා මේ 30යි 40යි කීයද 70000යි. ඔන්න හොඳට මතක තියාගන්න. මේ ගිණුම් කරන ක්‍රියාවලිය පොතේ බැරුව බෑ ඔයාට accounting. හොඳ ඒකින්ද අහගන්න. මම නැවත වතාවක් මේ ගිය සතිය අපි කරා. මේ ගිය සතිය ඉගන්නේ හොඳ. නමුත් මම ආයිත් ඔයාට උගන්වන්නේ ඇයි? මහන්සි. ගිය සතිය නෙමෙයි තුන්වෙනි සතිය මේ කතා කරන්නේ. ඊට උඩින් සතියේ කතා කරා. ගිය සතියේ කතා කරා. මේ අද කතා කරනවා. ඇයි හේතුව? මේක වැදගත්. මේක නැතුව account තියන්න බෑ. 11 වසර දරුවන්ට කොහෙත්ම බෑ. හරිද? පොතේ ලියනවා. පොතේ ලියලා මොකද කරන්නේ? මෙන්න මාසය අවසානයේ මේ හැම පොතක්ම එකතු කරනවා. මේ විකුණුම් පොතක් තියෙනවා. මෙහෙන් ගැනුම් පොතක් තියෙනවා. නේ ගැනුම් පොත ඒ පොතේත් එහෙම ලියනවා. ලියලා මාසය අවසානයේ එකතුව ගන්න. ඔය තියෙන හැම පොතක්ම එකතු කරනවා. එකතු කරලා මේ පොතේ එකතුව මොකද කරන්නේ? අන්න මේ පොතේ එකතුව තමයි පුතේ අපි තුන්වෙනි පියවරේදී මොකද කරන්නේ? අන්න ගිණුම්ගත කරන හරි විදියට. පැහැදිලිද? මෙන්න පොත්වල එකතුව, ගැනුම් පොතේ එකතුව, විකුණුම් පොතේ එකතුව, ඔය හැම පොතේකම එකතුව මොකද කරන්නේ අපි? අන්න ගිණුම්ගත කරනවා. අන්න එතකොට මොනවද ඕන වෙන්නේ? double entry system. double entry system. හරි ඔය කියන්නේ double නෙමෙයි. ගොඩක් කට්ටිය මම දැකලා කියන double නෙමෙයි double entry. double entry system එකට අපි පාවිච්චි කරනවා. හරි. එතකොට double entry system එක අපි කියලා දුන්න මතකයිනේ. double entry system කියන්නේ මොකද්ද? අහගන්න ඒකත් මම කියලා දෙන්නම් අද. double entry system කියන අද කියලා දෙන්නම්. ද්විත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද? ද්විත්ව සටහන් ක්‍රමය. හරිද? එහෙනම් පුතේ මම ක්‍රම දෙකම හරි. දෙවෙනි ක්‍රමෙත් ඉවරයි අපි දැන්. මම මේක අයින් කරනවා මොකද අපි ඊට මදි වෙන හින්දා.
හරි. මූලික සටහන් පොත්වල අපි කියන මේක තව වචනයක් පුතේ ජර්නල් ගත කරනවා කියන එක. අපිට දාන්න පුළුවන් ජර්නල් ගත කියනවා. ජර්නල් නෙමෙයි හොඳේ. එතකොට වචන තුනක් තියෙනවා. ජර්නල් නෙමෙයි ජර්නල්. ජර්නල් ගත කිරීම. විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය අපි කියනවා ජර්නල් ගත කිරීම. එහෙනම් වචන තුනයි මතක තියාගන්න. ෂෝට් නෝට් එක හදාගන්න. උපයෝගී පොත්වල සටහන් කිරීම, එහෙම නැත්නම් මූලික සටහන් පොත්වල සටහන් කිරීම, එහෙම නැත්නම් ජර්නල් ගත කිරීම. ඔය ඔක්කොම කිව්වත් පුතේ එක දෙයයි එක පියවරයි. සෙට්ද වැඩේ? නියමයි. සේනිෂ නියමයි. හරි. ඊට පස්සේ පුතේ පොත්වල එකතු මාසයක් අවසානයේ එකතු කළ පුතේ මොකද්ද කරන්නේ? අන්න ගිණුම් ගත කරන්න. ගිණුම් ගත කිරීම. එහෙම නැත්නම් අපි එකට කියනවා ලෙජරයට පිටපත් කිරීම. අපි කියනවා ලෙජරයට පිටපත් කිරීම. ලෙජරයට පිටපත් කිරීම. අන්න. මොකද කරේ? බිල් එකතු කරා, 2 උපයෝගී පොත්වල ලිව්වා, 3 මොකද කරන්නේ? ලෙජරයට පිටපත් කරනවා. අන්න අපිට මෙතන හරි විදියට ගිණුම් කරන ක්‍රියාවලිය පටන් ගන්න. ඩබල් එන්ට්‍රි එන්නේ පුතේ කොතනින්ද? මෙන්න මෙතනින්. ඩබල් එන්ට්‍රි එන්න පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ මුල් පියවරයන් දෙකට ඩබල් එන්ට්‍රි එනවද? මේ මුල් පියවර දෙක ද්විත්ව සටහන් එනවද? නෑ. ද්විත්ව සටහන් එන්නේ නෑ. පුතේ මේ අද මම උගන්වන දේවාට කවදා හරි දවසක accounting වලට business වලට ඒකක් ගන්න අනිවාර්යයෙන් මේ පියවර ඕනේ. නැත්තම් ගිණුම් තියන්න බෑ ඔයාලට. මේ පියවර දැනගෙන ඉන්න ඕනේ. අද දරුවෙක් අහම්බෙන් හරි join වෙනා වුණා නම් class එකට ඒක මාර වාසනාවක්. මාර වාසනාවක්. හරිද? මාර වාසනාවක් ඒක. ඔයාට තව යාළුවෙක් මේක recommend කරන class එකේ හේතුව පුතේ මේ දේවල් හොඳට උගන්වන පැහැදිලිව. හරි කමෙන්ට් එකක් දාන්න WhatsApp එකේ මැසේජ් එකක් එවන්න class එක ගැන කියලා. හරි. AI comparison. AI means පුතේ artificial intelligence. හරි. So ledger එකට ledger අපි ඉංග්‍රීසි වලින් කියන ledger කියලා කියන්නේ ledger. ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න ledger. ledger කියලා ලියන්නේ මෙහෙම L E D G E R ledger. ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගන්න ledger. ledger R ledger. හරි. ලෙජරයට පිටපත් වෙනකොට පුතේ අපිට ඕනේ දිත්ත සටහන් උවමනාවේ. දිත්ත සටහන් උවමනාවේ අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ අවශ්‍ය වේ කියලා ඔයාට වරහන් දාගන්න පුළුවන්. ඔන්න පුතේ අපි ලෙජරේ කියන්නේ මොකද්ද කියලා දුන්නා. මොකද ලෙජරේ කියන්නේ? ලෙජරේ කියන්නේ ගිණුම් සමූහයක් සහිත පොතක් හෝ පොත් කිහිපයක්. මොකද්ද? ගිණුම් සමූහයක් ඇතුළත් පොතක් හෝ පොත් කිහිපයකට අපි කියනවා මොකද්ද? ලෙජරේ. දැන් කියන්න ආයි මගෙත් එක්ක රිපීට් කරන්න. ගිණුම් සමූහයක් ඇතුළත් ගිණුම් ගොඩක් තියෙන පොතක් හෝ පොත් කිහිපයක් එකතුවක් අපි කියනවා මොකද්ද? ලෙජරේ කියලා. ආයි කියන්න. ගිණුම් සමූහයක් ඇතුළත් පොතක් හෝ පොත් කිහිපයක් ලෙජරේ ලෙස හඳුන්වයි. නිර්වචනය හරිනේ. ඒකත් පුතේ ෂෝට් නෝට් එකට ගහගන්න පුළුවන්. හරිද? ඔන්න ලෙජරේ තමයි පුතේ ගිණුම් තියෙන්නේ. නේ? ලෙජරේ මොනවද තියෙන්නේ? ගිණුම්. එහෙනම් අන්නේ අපි ගැනුම් ගිණුම විකුණුම් ගිණුම පොත් ගිණුම් ගොඩාක් තියෙන ලෙජරේ. හරිද? ඔන්න අපි තුන්වෙනි පියවරේ ලෙජරේ පිටපත් කරා. ලෙජරේට පිටපත් කරන අපිට ඕන දිත්ත සටහන්. අන්න පුතේ දිත්ත සටහන් කියන්නේ මොකක්ද? දිත්ත සටහන් කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? ගිණුමක් අපි ගන්නවා ටී ගිණුම් ගන්න. මම ටී ගිණුමක් ගන්නවා මේ. ටී ගිණුමක් ගන්නවා. හරිද? මම මෙතන කියනවා ගැනුම් ගිණුම්. මම ගන්නකො මේක ගැනුම් ගිණුම. මේක අපි ගන්නවා ණය හිමි කියලා ගිණුම. ණය හිමි මේව දැනට ඕන වෙන්නේ නැහැ මම කියලා දෙන්නම් ඉස්සරහට. දන්නට්ටි දන්නවා. ගිණුම් දෙකක් මම ගත. මේක ගිණුමක් ටී ගිණුමක් කියලා මම ගිණුමක්. ලොකු ගිණුමකට ගියා ටී ගිණුමකට ගියේ. හේතුව මම ඇයි ගත්තේ මේක? දිත්ත සටහන් උගන්නන්න. දිත්ත සටහන් උගන්නන්න ගත්තේ මේ. පුතේ දිත්ත සටහනක් කියලා කියන්නේ
සෑම ගිනුම් කරන හර සටහනකට උනා. දැන් මේකේ හර පැත්ත දන්නවනේ ළමෝම. මේ පැත්ත හර පැත්ත ගිනුම වම් පැත්ත. දකුණු පැත්ත බැර පැත්ත නේද? මේ හර මේ පැත්ත හර පැත්ත මේ පැත්ත බැර පැත්ත. හරිද? මේ පැත්තට අපිට ඩෙබිට් පැත්ත. DR මේ පැත්ත CR. ඩෙබිට් වෙන එක ඩෙබිට් කියන හර වෙනවා. ඩෙබිට් DR කියලා කිව්වේ මම ලේසියට DR කියලා බැංකු පොත අරගෙන බලන්න. ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති නේද පුතේ? ගෙදර අම්මගෙන් ඉල්ලගෙන බලන්න නිකන් මේ DR CR ගහන්න නැද්ද කියලා. ගහලා ඇති. DR වෙන එකෙන් ඩෙබිට්. ඩෙබිට් DEBIT ඩෙබිට්. ක්‍රෙඩිට් වෙනවා කියලා කියන්නේ මොකද්ද? බැර වෙනවා. CRDET ක්‍රෙඩිට්. ක්‍රෙඩිට් ඩෙබිට් ඔච්චරයි තින්නේ. accounting වල තියෙන හර බැර. අන්න දිත්ත සටහන් අපි ඉගෙන ගමු. කොහොමද දිත්ත සටහන් තියන්නේ? පුතේ කොහේ හරි ගිණුමක හර වෙනකොට හොඳට අහගන්න. කොහේ හරි ගිණුමක හර වෙනකොට කොහේ හරි ගිණුමක මොකක් හරි ගිණුමක හර වෙනකොට වටිනාකම අපි හිතමු මෙතන 50000යි 500යි කියලා. කොහේ හරි ගිණුමක හර වෙනකොට තවත් කොහේ හරි ගිණුමක මේක මේ ඇත්ත විදිහටම හර වෙන්නේ කියලා කියන්නේ මේක බැර වෙන්න ඕනේ. දිත්ත සටහන මේක බැර වෙන්න ඕනේ. හරි. හරි විදිහට ණය ගැනුම් හර ණයෙන් බැර වෙන්න ඕනේ. කොහේ හරි ගිණුමක බැර වෙනකොට තවත් කොහේ හරි ගිණුමක හර වෙන්න ඕනේ. ඔන්න ඕකයි පුතේ දිත්ත සටහන් කියලා කියන්නේ. ඔච්චරමයි. ඕක හරියට දාගත්තා නම් එච්චරයි. කොහේ හරි ගිණුමක බැර වෙනකොට කොහේ හරි ගිණුමක හර වෙන්න ඕනේ. කොහේ හරි ගිණුමක බැර වුණොත් අපි හිතමු මේ ගිණුම රුපියල් 100කින් බැර වුණා. එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. වෙන්න පුළුවන්. ගැනුම් ගිණුම බැර වුණොත් කොහේ හරි තව ගිණුමක මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ 100යි කියලා. ඔන්න කතාව. සෙට්ද වැඩි? දිත්ත සටහන් සෙට්ද? අතු හෑන්ඩ් රේස් කරන දිත්ත සටහන් සෙට්ද කියලා? සෙට්ද? දාන්න හැමෝම. එල්ල කිරි සුපර්. චමුදිත මාර සපෝට් එකක් දෙන්න පුතේ. කොල්ලෝ සතුටු යාට ගිය හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. හරි බය වෙන්න එපා. හැමෝම මේ ගේම ගහන්න ඕන. හරි? එච්චරයි. ඉන්න ක්ලාස් එකේ හැමෝම එක්කෙනෙක්වත් අතාරින්න බෑ. මම කලින් එක්කෙනෙක්ට තේරෙන්නේ නැහැ කියලා දුන්නනේ මම ඒ වෙලාවම කියලා දුන්නනේ. මතකයිනේ. එයාට තේරෙන්නේ නැහැ කිව්වා. හරි. ඇහුවා කියලා දුන්නා. එච්චරයි. නෑ පුතේ මේ හතරවෙනි පාඩම අපි හොඳේ. හතරවෙනි පාඩමේ අවසාන හරිය අපි ඉන්නේ. හතරවෙනි පාඩමේ අවසාන හරිය ඉන්නේ. හරි හතර ඊළඟට පුතේ මේක මේ ස්පීඩ් යන්න පුළුවන් අපිට මේ පදනම දාගත්තට පස්සේ. හරි. බැර කරගත්තා. මොක අපි දන්නේ නැහැ කිනු කොහේ හරි ගිනුම හර වෙන්න පුළුවන්. එහෙනම් පුතේ දීප්ත සටහන් යනු එහා පැත්ත ලියාගමු. දීප්ත සටහන් ක්‍රමය යනු මොකක්ද ළමයි දීප්ත සටහන් ක්‍රමය යනු? දැන් ෂෝට් නෝට් එක ගහ ගන්න ඕනේ මේක හැමෝම. මේක විභාග ප්‍රශ්න වලට අහනවා. හැම වෙලාවකම අහන දීප්ත සටහන් ක්‍රමය යනු කුමක්ද කියලා. හරි. ලියා ගන්න. ලස්සනට ලියා ගන්න ෂෝට් නෝට් එක ගහගෙන මට එවන්න ඕනේ ඈ. සර්ගේ නම්බර් එක ඉල්ලනවා. නම්බර් එක දාන්නම් ඉන්න නම්බර් එක දෙන්න. නම්බර් එක දාන්නම් පුතේ. හරි ක්ලාස් එක මැද හරියද නම්බර් එක දාන්නම් හොඳේ. දැන් දාන්නද නම්බර් එක? දැන් දාන්න. හරි. මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්නකෝ. හරි. මේ නම්බරේට මැසේජ් එකක් දාන්නකෝ. ඔයාලා හදන ලස්සන ටියුට් ලස්සන මේ ෂෝට් නෝට් ඒවා මේ නම්බරේට දාන්න පුතේ. ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඕනම ප්‍රශ්නයක් අහගන්න පුළුවන් මේ නම්බරේට මැසේජ් එකක් දැම්ම. හරි. හොඳයි. ලියාගන්න ලස්සනට. සෑම ගිණුම් කරන හර සටහනකටම
සෑම ගිනුම් බැර සටහනක්මද ගිනුම් බැර සටහනක්මද බැර සටහනක්මද මැද තියලා දාන්න මොකද්ද ක්‍රමාවක්. මෙන්න මේ පුතේ පාට කරගන්න. හොඳේ මේ පාට කරගන්න. මේ වෙන පාටකින් ලියා ගන්න. මෙන්න මේ පුතේ වෙන පාටකින් ලියාගන්න. මේක ලියුණා නිල් පාටින් මේව රතු පාටින් ලියාගන්න. මේ මම හයිලයිට් කරපුව ලස්සනට පාටකින් ලියා ගන්නවා. හරිනේ. කොහේ හරි ගිනුම හර වුණා. දැන් බැර වුණා. ඒ වගේම පුතේ දැන් ලියන්න මොකද්ද මේකේ? දැන් මේක ලියන්න මොකද්ද? අනිත් පැත්ත. දැන් ලියන්න මොකද්ද මේකේ? අනිත් පැත්ත. මොකද්ද අනිත් පැත්ත? ඉස්සලා හරනම් දැන් බැර වුණා. දැන් මම ලියනවා බැර සටහනකටම හරසන. දැන් මම ලියන මෙතනින් ලියනවා සෑම ගිනුම් කරන බැර සටහනකටම අර කණිත් පැත්තට ලිව්වා. එච්චරයි. අර කණිත් පැත්තට ලිව්වා. සෑම ගිනුම් කරන හර සටහනක්මද ඇතුළත් වන පරිදි ගිනුම් තබන ක්‍රමවේදයයි ඔච්චරයි. ඇතුළත් වන පරිදි ගිනුම් තබන ක්‍රමවේද ඔච්චරයි. දිත්තතරාන් ක්‍රමය කියලා කියන්නේ ඕක පුතේ. ඕක පුතේ නැතුව බෑ. එහෙනම් පුතේ ලබන සතියේ ගිනුම් කරන සමීකරණේ පටන් ගන්නවා. පටන් ගන්නකොට මම මුල ඉඳලා පුතේ ඔයාලට දිත්තතරාන් පාඩම් කරවනවාමයි. 11 වසරේ බහුතරයකට දිත්තතරාන් බෑ ගිනුම් තියාගන්න බෑ පුතේ. ඒ සෝචනීය ඉරණම මං කැමති නෑ 10 වසරේ ඔයාලට අත්විඳිනවා දකින්න. ලබන සතියේ ඉඳලා දිත්තතරාන් පටන් ගන්නවා. හැමෝම ටියුට් එක ගන්න. ක්ලාස් එක ජොයින් වෙන්න හැමදාම ලයිව් සම්බන්ධ වෙන්න. ලබන සතියේ මුල් දවසේ ඉඳලා පටන් ගන්න දවසේ ඉඳලම අනිවාර්යෙන් දිත්තතරාන් පාඩම් කරවනවාම තමයි. හැම කෙනාම ගෙම් දිත්තතරාන් පාඩම් ගන්නවා. මොකද දිත්තතරාන් කියන හරියට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. දැන් මගෙන් ඇහුවොත් මම පොයින්ට් එක අල්ල ගන්නවා කියනවා. ගැණුම් හර නයිහිම් බැර. නායකති හරි විකුණුම් බැර. ආපසු එවුම් හර නයිහිමි නායකති බැර. ඔහොම ටක් ගාලා කියවෙන්න ඕනේ. හරිද? ගැණුම් හර නයිහිමි බැර. හරිද? ආපසු යවුම් බැර නයිහිමි හර. එහෙම මුදල් පොත බැර ගෙනීමි කුලි හර. හරිද? විදුලිය හර මුදල් බැර. එහෙම මම මේ කියන විදිහට පුතේ හැම කෙනාම තිස්සටම පාඩම් වෙන්න ඕනේ. හරි. මැසේජස් එනවා ගොඩක්. හරි. ඒම පාඩම් වෙන්න ඕනේ. හරි ළමයි සදම් ඒ වැඩේ සෙට් වෙනවා ගානට. හරි. ඕනම් එහෙනම් පුතේ මෙන්න මෙහිම අපි ගිනුම් තිව්වා. සෙට්ද වැඩේ? ගිනුම් තිව්වා. හරි. දැන් මොකද කරන්නේ අපි? පාස් වෙනුවට අපි ආපහු අතෙන්ට යමු. හරි. මම දැන් මේක රිමූව් කරන මේ ටික ඕනේ නැහැ නේ අපිට. සෝරි. මේ ටික ඕනේ නැහැ. මේ ටික ඕනේ නැහැ. හරි. ක්ලාස් එක අවසානයේ හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දෙනවා හැමෝගෙම. හරි. 4 වෙනි තමයි පුතේ මොකද්ද කරන්නේ? මම පුතේ වඩා පොඩි ශේෂ පිරික්සුමක් අහගන්න. මම ඔයාලට ශේෂ පිරික්සුමක් ගෙනාවා. හොඳේ? ශේෂ පිරික්සුමක් ගෙනාවා. ඒක මම ඕපන් කරලා පෙන්නන්නම්. සර් මොකද්ද කියන්නේ? ඒක කියලා දෙන්න. ඉස්සරහන් තාම අපි ආවේ නැහැ. කියලා දෙන්නම් ඉස්සරහට. හරි. මෙන්න මේ පොතේ තියෙන ලෙජර් මෙන්න හිතන්නකෝ. මේ ගිනුම මේ ගැනුම් ගිනුම විකුණුම් ගිනුම මොකද කරන්නේ ළමයි? මාසය අවසාන එකතු කරනවා. මෙන්න මාසය අවසාන එකතු කළා මොකද කරන්නේ? තුලනය කරනවා. මේ ගිනුම් මෙහෙම මාසය අවසානයේ එකතු කරලා තුලනය කරනවා. තුලනය කළා ශේෂයක් එනවනේ. හිතන්නකෝ බැර පැත්ත මෙහෙම තුලනය කරන ඉස්සරහට කියලා දෙන්නම්. හොඳේ? තුලනය කරන විදිය කියලා දෙන්නම්.
තුලණය කරලා මාසය අවසානයේ ගිණුම් තුලණය කළා මේ ශේෂ මොකද කරන්නේ? ශේෂය අරගෙන මෙන්න මෙතන ශේෂය 20000 නම් මෙතන ශේෂය 10000 නම් මොකද කරන්නේ? මේ මෙන්න මේව එකතු කරලා මේ ශේෂ අරගෙන මොකද්ද කරන්නේ අපි හදන්නේ? ශේෂ පිරික්සුම පිළියෙල කරනවා. ශේෂ පිරික්සුම පිළියෙල කරනවා. එහෙනම් අපිට හතරෙන් ලියන්න පුළුවන් ලෙජර් ගිණුම් තුලනය කිරීම. තුලනය කරන විදිහ කියලා දෙනවා. තාම හොඳ තාම පියවර විතරයි. තාම ප්‍රැක්ටිකල් කරන්න ගියේ නෑ හොඳේ. මේ තියරි ප්‍රැක්ටිකල් කරන්න ගියේ නෑ තාම. හරිද? හතරෙන්ද මොකද කරන්නේ අපි? මේ ගිණුම් තුලනය කරනවා. ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලස්සන ලියා ගන්නකො මේක හැමෝම. ලෙජර් ගිණුම් තුලනය කිරීම. තුලනය කරනවා. තුලනය කරන විදිය ඉස්සරහට කියලා දෙන්නම් බය වෙන්න එපා. ගණන් හදලා සෙට් වෙනවා. හරිද? ගණන් හදලා සෙට් වෙනවා තුලනය කරන විදිය. හරි. පස්වෙනි එක. පුතේ මම පොඩි වාට ශේෂ පිරික්සුමක් පෙන්නනවා හොඳේ. ඒක ව්‍යාපාර ඇතුලේ ශේෂ පිරික්සුමක් බලා ගන්න. මේක ඕන වෙන හින්දා කියලා පෙන්නන්නම් පොඩ්ඩක් හරි. ඒ ක්ලාස් එක අවසානයේ පෙන්නන්නම්. දැන් මෙතන ගියොත් වෙලා යනවා. ශේෂ පිරික්සුම. හරි. පස්වෙනි තමයි ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. අපි ශේෂ පිරික්සුමට කියන මොකක්ද ඉංග්‍රීසි වචන ට්‍රයල් බැලන්ස්. මොකක්ද ළමයි? ට්‍රයල් බැලන්ස්. ට්‍රයල් බැලන්ස්. හරි. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. අපි ශේෂ පිරික්සුම පිළියෙල කරලා කියන මොකක්ද අපි කරන්නේ ළමයි? මෙන්න මේ වගේ අපි හදනවා ලේඛනයක්. ලේඛනයක් හදන මොකක්ද හදන්නේ? ලේඛනයක්. මෙන්න එහෙම ලේඛනයක් හදනවා. මෙන්න එහෙම ලේඛනයක් හදනවා. ශේෂ පිරික්සුම කියලා කරන්න නොච්චර ලේඛනයක් හදනවා. ඔන්න ඔහොම එකක් කරන්නේ අපි. ඉතාමත් වැදගත් කොටසක් මම මේ නැවත සාකච්ඡා කරන්න පුතේ. හොඳයි ඔයාලා මේකෙන් දෙයක් ගන්න. මේ පැත්ත විස්තරය, මේ පැත්ත හර, මේ පැත්ත බැර. මේත ගැනුම් අර ලෙජර් ගිණුම ශේෂය තියෙනවනේ. මං කිව්වේ අර ගිණුම තුලනය කරනවා කියලා. මෙහෙම. කොහොම තුලනය කළා මෙතන අපිට 20000ක් ආවා. අපි හිතුව මේ ගැනුම් ගිණුම කියලා. හරිද? හොඳට අහගන්න. මෙතන අපි හිතන ගිණුම් තුලනය කරලා පස්සේ ගැනුම් ගිණුම 20000ක් ආවා. මෙතන ලියන 20000යි කියලා. ගැනුම් ගිණුම 20000යි. ඇයි හේතුව හර පැත්තේ තිබ්බනා. සෝරි. මේක හර පැත්තට එනවා. හර පැත්ත නම් 20000 කියලා ලියනවා. සෝරි මේ පැත්තේ 20000 හර පැත්තට එන්න ඕන. ගැනුම් අනිවාර්යෙන් ශේෂය හරට එන්නේ. හොඳේ. ගැනුම් ගිණුමක ශේෂය හර ශේෂයක් එන්නේ. මම ඒක කියලා දෙන්නම් එන විදිය. ගැනුම් ශේෂය ගිණුම හර 20000 කියලා ලියනවා මෙතන. ගැනුම් 20000. ඒ වගේම විකුණුම් ගිණුම 50000 කියලා ලියනවා. තව ආපසු එවුම් තියෙනවා. ආපසු යවුම් තියෙනවා. තව ගිණුම් ගොඩක් තියෙනවා. ඒවයි දානවා 10000යි. එහෙම දානවා. අගයන් දානවා. ඔහොම දානවා. දාලි ඉවරලා පුතේ මොකද කරන්නේ? මාසයක් අවසානයේ එහෙම නැත්නම් අදාළ කාල පරිච්ඡේදය අවසානයේ මොකද කරන්නේ? ශේෂ පිරික්සුම හැදුවට පස්සේ ශේෂ පිරික්සුමේ අගයන් මොකද වෙන්නේ? සමාන වෙන්න ඕන. මෙතන ලක්ෂයයි නම් මෙතන ලක්ෂයක් වෙන්න ඕන. ඔන්න කතාව. පුතේ අහගන්නකෝ. ගිණුම් තියෙන 6 වෙනි පාඩමේ තමයි. හැබැයි ගිණුම් කරන ක්‍රියාවලිය උගන්වනකොට මට ගිණුම් කරන්න පටන් ගන්න ඕනේ පුතේ. ගිණුම් කරන්නේ මට පටන් ගන්න. මම මේ 6 වෙනි පාඩමේ තියෙන දෙයක් අපි එන පියවරයි මේ උගන්වන්නේ. පැහැදිලිද? ගිණුම් තියෙනකොට ගිණුම් කර පියවරයි මම මේ උගන්වන්නේ. මොකද මේ පියවර මම දැන් උගන්වන්න තිබ්බට පස්සේ 6 වෙනි පාඩමේ nothing ඔයා. හරිද? 6 වෙනි පාඩමේ nothing. මේ තාම අපි ගිණුම් කරන්නේ පදනම හදා ගන්නවා. බේස් එක, ෆවුන්ඩේෂන් එක හදනවා.
හරිද? ඒකයි මේ කරන්නේ. තාම ගිණුම් වලට අපි ගියේ නැහැ. ගිණුම් තියන්න ගියේ නැහැ ප්‍රැක්ටිකල්. මේ උගන්වන්නේ මොකද්ද? පුතේ ක්ලාස් එක අවසානයේදී අහන්න කියලා දෙන්නම්. ක්ලාස් එක අවසානයේදී අහන්න මම කියලා දෙන්නම්. හරි ක්ලාස් එක අවසානයේ අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දෙන්න. හැම කෙනාටම කියලා දෙන්න. හරි බය වෙන්න එපා. මේ ශේෂ පිරික්සුම දිහා බලලා පුතේ තමයි මොකද්ද අපි හදන්නේ? අන්න අවසාන ගිණුම්. 6 තාම ගිණුම් තියන්නේ නැහැ. තේරුම් ගන්න තාම ගිණුම් කියන පටන් ගත්තේ නැහැ. මේ පියවර කියලා දෙන්නේ. මේ පියවරේ යන්න ඕනේ. හිතන්නකො කොළඹට මේ නුවරට යනවා නම් ඒ නගර ටිකක් පහු වෙනෝනේ. නුවර යනකොට ගම්පහ මේ සෝරි මාවනැල්ල ඔහොම ගම් ටිකක් වරකාපොළ ඔහොම අහු වෙනවනේ. අන්න ඒ වගේ අපි ගිණුම් තියන යන පාර මේ කියන්නේ. මේ පාරේ තමයි ගන්න ඕනේ කියලා. තාම ගිණුම් තිව්වේ නෑ. බය වෙන්න එපා. ගිණුම් තිව්වේ නෑ තාම. හරි. 6 වෙනි එක. අන්න 6 වෙනි එක තමයි මොකද්ද ළමයි අපි කරන්නේ? 6 වෙනි එක තමයි අපි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. අන්න 7 වෙනුව තමයි financial statements. අපි මේකට කියන්නේ මොනවද? වරහන් financial statements. මොනවාද අපි ලාභ ගිණුම සහ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 11 වසරේදී මේ විකින ගන්න තියෙන්නේ. මේ මූල අස්පකරන හදන්න තියෙන කී වසරේද ළමයි? මේවා හදන්න තියෙන මොන අවුරුද්දද? 11 වසරේදී. හදන පියවර විතරයි උගන්වන්නේ. තාම හදන්නේ නැහැ. ඒවා හදන්නේ මොන අවුරුද්ද? 11 වසරේදී. පියවර උගන්වන්නේ. එහෙනම් මූල්‍ය ප්‍රකාශ කරන අවසානට හදන්නේ මෙන්න මේක. මේක දිහා බලන් තමයි මොකද්ද අපි කරන්නේ? තීරණ ගන්න. අන්න හදන මොකද්ද අපි හදන්නේ? මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකක් හදන ඔයා මොකද්ද? ආදායම් ප්‍රකාශනය සහ මොකද්ද හදන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ පියවර ඔන්න. මේකෙන් මොනවද ළමයි ගන්න අපි? ආදායම් ප්‍රකාශනයේ ලාභය සොයයි. ලාභය සොයයි. මේකේ මොකද්ද? මූල්‍ය තත්ත්වය සොයයි. අන්න 11 වසරේ තමයි මේව කරන්නේ. එහෙනම් පුතේ ලාභය කියන්නේ මොකද්ද පුතේ? මේක මොකද්ද? ගිණුම් කරන තොරතුරක්. ලාභය යනු ගිණුම් කරන මොකද්ද? තොරතුරකි. ෂෝට් නෝට් එක හදාගන්න ලස්සනට. දැන් අන්න පියවරාව දැන් සෙට් වැඩි. බිල් වලින් පටන් ගත්තේනේ. බිල් වලින්නේ පටන් ගත්තේ දැන් කොහෙද නතර වුනේ? මෙන්න ලාභයක් වල නතර වුනේ. සුපර් එලකිරි. සමුද නියමයි. සෙට් වැඩි. බිල් එකතු කරන්න පටන් ගත්තේනේ. බිල් වගේ පටන් ගත්ත. දැන් කොහෙද නතර වුනේ? මෙන්න ලාභෙත් හොයලා. මෙන්න ලාභය කියන්නේ මොකද්ද ළමයි? ගිණුම් කරන තොරතුරක්. අන්න ඒක බලාගෙන මොකද කරන්නේ අයිතිකාරයෝ? අයිතිකාරයෝ ලාභේ වැඩි නම් තව වැඩි කරගන්න ප්ලෑන් ගන්න. ප්ලෑන් ගහන්නේ ප්ලෑනක් ගන්න ලාභය වැඩි කරගන්න. ලාභය අඩු නම් ලබන මාසෙත් ලාභය වැඩි කරගන්න මොකද කරන්නේ? තව ප්ලෑනක් ගන්නවා. අන්න මොකද්ද ප්ලෑන් ගන්නවා කියන්නේ? සුපිරි ගේමක් ගන්නවා. ඔයා දැන් විභාගෙට ඒකක් ගන්න ප්ලෑනක් ගන්නවනේ. අන්න ඒ වගේ අයිතිකාරයන් මොකද කරන්නේ? ප්ලෑනක් ගන්නවා. ප්ලෑන ගහන්නේ මොකටද? ලාභය වැඩි කරගන්න. පාඩුයි නම් පාඩු අඩු කරගෙන ලාභය වැඩි කරන්න ප්ලෑනක් ගන්නවා. ප්ලෑන් පස්සේ කියලා දෙන්න. ගහන ප්ලෑන් කියලා දෙන්නම් පස්සේ. හරි. තේරුණා සර් හොඳට එලකිරි. නියමයි. කොහෙන්ද පටන් ගත්තේ? බිල් වලින් පටන් ගන්න අන්තිමේදී මොකද කරේ? ගිණුම් කරන තොරතුරක් නිර්මාණය කරා. තොරතුරින් මොකද කරන්නේ ළමයි? 7 වෙනි පියවර. තොරතුරක් අරගෙන නිකන් ඉඳලා වැඩක් නැහැ. අන්න 7 වෙනි පියවර අපි මොකද කරන්නේ? මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය සහ අර්ථකථනය 7 වෙනි පියවර. මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය ඇනලයිස් කරන්න ඕන. නිකන් තියලා බෑ. විශ්ලේෂණය සහ අර්ථකථනය. එතකොට මෙන්න තමයි පුතේ අපි තොරතුරු දුන්නා. දැන් මම ගණකාධිකාරිවරයෙක් නම්
අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් මේකෙන්. එලකිරි. සතුටුයි පුතේ. ඒ කමෙන්ට් එක සතුටුයි. WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්නේ. සතුටුයි. ඇත්තටම සතුටුයි. හරිද? මේක අල්ලගෙන ගියොත් ඒක නම් ෂුවර් අරන් දෙනවා. අනිවාර්යෙන් අරන් දෙනවා. හැබැයි වැඩ ටික කරන්න ඕනේ. අනිවාර්යෙන් අරන් දෙනවා. හරිද? මම ලොකු ගමකට කියන්නේ පුතේ. මම ක්ලාස් එකක් කර කැම්පසින් දවස්වල හොඳේ. කැම්පසින් දවසම ක්ලාස් එකක් කරා. එක ළමයෙක් මට හම්බ වුණා මම හෝම් විසිට් ක්ලාස් කරන්නේ පුතේ. අපි කැම්පස් වල අපිට සල්ලි හොයා ගන්න අපි හෝම් විසිට් ක්ලාස් කරනවා. ඒ කියන්නේ මම කැම්පස් ඉගෙන ගන්න කාලේ මට හම්බුණා ක්ලාස් එකක ළමයෙක්. ඒ ළමයට පුතේ මේ අහු වෙලා නැහැ. හරිද? අහු වෙලාම මම මේ ලොකු කමකට කියනව නෙමෙයි. හැබැයි පුතේ සුපිරිටම තේරෙනවා සර් ඇත්තටම. thank you පුතේ කමෙන්ට් එකට. මං ඒ ළමයා පුතේ මේට මුකුත් ටිකක් පුළුවන්. නමුත් එයාට පොලිෂ් වෙලා නැහැ. මං පුතේ කරේ ඔය දිත්තතරම්ම කියන්නේ මුලින් ඉඳලා. මුලින් ඉඳලා දිත්තරයන් කරනවා. ඒ ළමයට පුතේ මං කියන්නේ AB කියලා. ඒ ළමයට 100 එකක් තියෙනවා. දවස් 5යි ගන්නවා. ඇත්ත කතා බොරු නෙමෙයි. දවස් 5යි ගන්නෝේ. හැබැයි ෆුල් ඩේ වැඩ කරා මම දවස් 5 උදේ ඉඳලා රෑ වෙනකම් හවස වෙනකම් මම ගන්නවා. දවස් 5න් පුතේ 100 එකක් මම අරන් දුන්න. හැබැයි ඔයාට මේක හරියට අල්ලගෙන ගියොත් ඒක කරගෙන දෙනවා අනිවාර්යයෙන්. හරි මහන්සි වෙන්න ඕන. හරි. නියමයි. සුපිරියට තේරෙන. ඇත්තටම හරි නියමයි. මෙන්න පුතේ මේ ආවනේ අපි හිතමු ලාභය. අපි හිතමු සිංගර් සමාගම. සිංගර් එකේ ලාභය රුපියල් 50000යි. ඔන්න පුතේ අර්ථකථනය කරන්නේ මෙහෙම දෙයක්. හොඳේ. විශ්ලේෂණය කරන්නේ මෙහෙම. අපි ගන්න අවුරුදු දෙකක්. හොඳේ. විශ්ලේෂණය කරනවා කියන්නේ ලාභ පුතේ ගිණුම් කරන තොරතුරු හැදුවට වැඩක් නැහැ. අපි තීරණ ගන්න යොදා ගන්න පුළුවන් වෙනවා. තොරතුරු හැදුවට වැඩක් නැහැ. තීරණ ගන්න යොදා ගන්න පුළුවන්. ඔන්න හරි. එහෙනම් පුතේ 2024 ලාභය 50000යි. විනම් ව්‍යාපාරයේ පාඩුයි නම් මොකද කරන්නේ? ලාභ වැඩි කර ගන්න ඕනි. මෙන්න පුතේ අර්ථකථනය කරනවා. මෙන්න තොරතුර. ලාභය 50000යි. මේක තොරතුරක්. ගිණුම් කරන තොරතුරක්. මේක කරන්නේ අපි ඕනි. ගණකාධිකාරීවරයා කරන්නේ මොකද්ද? මෙන්න ලාභය හොයලා දුන්නා. අර පියවරේ ඇවිල්ලා ලාභය හොයලා දුන්නා. අර මං කියලා දුන්න පියවරේ ඇවිල්ලා ලාභය හොයලා දුන්නා. 2024 ලාභය 2025ත් මම හොයලා දුන්නා. හැබැයි ආවේ අලාභයක්. ආවේ මොකද්ද? අලාභයක්. අලාභයක් කියන්නේ මොකද්ද පුතේ? අලාභයක් කියන්නේ මොකද්ද? අන්න කතාව. ලාභය හොයන්නේ ක්‍රමෙ මොන? දැන් ෂෝට් නෝට් එක ගහගන්න පුළුවන් හොඳේ. ලාභය කියන්නේ ප්‍රොෆිට්. මේක ෂෝට් නෝට් එක ගහගන්න. ලාභය හොයන විදිය. ලාභය සමානයි කොහොමද? ෂෝට් නෝට් එකක ෂෝට් නෝට් එක ගහගත්ත ලාභය සමීකරණ කොහොමද? මේව මැත්ස් වලක් තියෙනවා. මැත්ස් වල තියෙනවා. ලාභය සමානයි ආදායම ඍණ වියදම. ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න ඕනි හින්දා මම ඉංග්‍රීසියෙන් ලියනවද? ඔව්. සර් ඉංග්‍රීසියෙන් ලියන මොකද ආදායමට කියන අපි revenue. REVENUE revenue. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හරිද? You must have improve your English knowledge. හරිද? ඔයාගේ ඉංග්‍රීසි ටික හදා ගන්න නැත්නම් විශ්වවිද්‍යාලයට කොහේ ගියත් ඔයා ගම්වල ළමයෙක් වුණත් නගරේ ළමයෙක් වුණත් හැම මට්ටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. මම මේ කියන ඉංග්‍රීසි නැතුව පුතේ ඔයාලට පැවැත්මක් නැහැ. ගොඩක් ළමයි අහගන්න ගොඩක් ළමයි සර් කියලා ලියන්නේ මෙන්න මෙහෙම. SAR මට මැසේජ් ඇවිල්ලා තියෙනවා. SAR සර් මට ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කියලා. SAR වැරදි. සර් කියන්නේ SIR. Sir I need to join your class. මට උමනයි ඔයාගේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉංග්‍රීසියෙන් මැසේජ් එකක් දාන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් revenue minus expenses. මට ඊට මදිද මම මෙතන ඉන්නවා expenses. revenue minus අඩු කරනවා මේක නෑ. නැත්නම් ඒක ලියාගන්න. ආදායම අඩු කිරීම වියදම. ලාභය කොහොමද හොයාගන්නේ? මේක ලස්සනට ෂෝට් නෝට් එකක් ඕනි හොඳේ. ෂෝට් නෝට් එකක් මේක. ෂෝට් නෝට් එකක්. ලස්සනට හදන්න. ලාභය ආදායම ඍණ වියදම.
ඉංග්‍රීසියෙන් හදන්න profit සමානයි revenue minus expenses. එහෙනම් පුතේ ලාභය හොයාගන්න ක්‍රමයක් ලේසියිනේ. වියදමට වඩා ආදායම වැඩි නම් ලාභයක්. ලාභයක්නේ. ආදායමට වඩා මෙහෙම ලාභෙන්නේ. දැන් මේ ගාන ඉස්සරහට ගානක් තියෙනවා. ඒකයි මම මේ කියලා දෙන්නේ. අපි හිතමු මම මේක සමීකරණය ඔයාලට පුළුවන් මෙහෙමත් හදාගන්න. ලාභය සමානයි ආදායම විශාලයි වියදමට වඩා. මෙන්න මෙහෙමත් දාගන්න පුළුවන් කෙටියෙන්. මේ සලකුණේ දාන්න මේ සලකුණේ දාන්න මේ බලය කට ඇරිලා තියෙන මේ පැත්තනේ. මේ කට ඇරිලා තියෙන මේ පැත්ත. එහෙනම් ආදායම වැඩි. සෙද්ද පුතේ? සෙද්ද? ලාභය මෙහෙම ලියන්න පුළුවන් මේ. ලාභය මෙහෙම ලියන්න පුළුවන්ද? ඔව්. මෙහෙම ලියන්න පුළුවන්ද? ඔව්. මෙන්න ලාභය ආදායම විශාලයි මෙන්න සලකුණ. මේ මැත්ස් වියදමට වඩා. සෙද්ද? එහෙනම් අලාභය කොහොමද ලියන්නේ? අලාභය මේ ෂෝට් නෝට් සමානයි ආදායම කුඩයි වියදමට වඩා. ඔන්න වියදම වැඩි. ආදායම රුපියල් 10000යි වියදම 50000යි. ආදායම 10000යි වියදම 50000යි. පාඩුවක් වුණා මට 40000ක්. ඔන්න සමාන. සෙද්ද වැඩි. සෙද්ද වැඩි. එලකිරි දාන්න. එලකිරි නියමයි පුතේ. දාන්න. ලාභය මේ ෂෝට් නෝට් එකක් වේ. මට හැමෝම ෂෝට් නෝට් එක හදලා ඉවරන පුතේ. හොඳේ. ඉගෙන ගන්න ආස කැමැත්ත තියෙන හැම දරුවෙම පුතේ මට ෂෝට් නෝට් එක හදලා දාන්න ලස්සනට. සුපර්. නියමයි. එලකිරි. ලාභය මේ කට ඇරලා තියෙන බලයේ කට ඇරලා තියෙන මෙහෙට. මේක මම පොඩ්ඩක් නැත්තම් ඔයා ඒක ලියාගෙන ඉන්නේ. ෂෝට් නෝට් එක ලස්සනට. හරි ෂෝට් නෝට් එකක් ඕනි මට. හරි. සෙද්ද වැඩි. හොඳට තේරුණා සර්. නියමයි. කවිඳු නියමයි. කොල්ලෝ ටික ඉන්න මට විශේෂයෙන්ම සතුටුයි. කොල්ලෝ ටික ඉන්න එකට සතුටුයි. හරිද? කොල්ලෝ හයියක්. පුතේ කොල්ලෝ ඉගෙන ගන්න ඉතින් මම උඹලට කියන්නේ ඒකයි. හොඳේ. හේතුව දැන් ලංකාවේ මේ කොල්ලෝ හරි අඩුයි. හේතුව මොකද දන්න? දැන් විශ්වවිද්‍යාල ඉස්සරහ පුතේ මේ සමානව හිටියා. කැම්පස් එකේ කොල්ලෝ 500යි කෙල්ලෝ 500යි. හොඳේ හිටියා. දැන් පුතේ කොල්ලෝ නෑ කියන්නකෝ. ඔව්. උඹලට කවදා හරි වෙන්නේ අර කුස්සියට බහින වැඩේට සෙට් වෙන්න වෙනවා ඈ. තවන්ගෙන් කියන්නේ හොඳේ. උඹලට කවදා හරි බලන්නකෝ. දැන් ලොකු පුටු වලට යන්නේ කවුද? ඒ වරදක් කියනවනේ මං කියන්නේ කවද කොල්ලෝ තේ විතර වැඩ කරන්න ඕනේ හරි. බලන්න උඹලට කුස්සියට බහින්න වෙන්නේ නැද්ද කියලා. උඹලට අනිවාර්යෙන් කුස්සියට බහින්න වෙනවම තමයි. හොඳ ඉගෙන ගත නැතර. හරිද? කෙල්ලෝ ටික ඉගෙනගෙන හොඳ තනතුරු වලට යයි. හරිද? උඹලා හරියට වැඩ කරන්න නැතුනොත් ඉතින් මේක බුල ගහලා ආතල් ගත්තොත් ඉතින් හැබැයි පස්සේ තේරෙයි හොඳේ. අර මේ වීල් කට්ටක් පදිනකොට තේරෙයි. වීල් එකක් පදිනකොට රස්සාවක් නැතුව මේ අර එක එක්කෙනාගෙන් හිඟමන්නේ අදිනකොට හොඳේ. ඔව් ඔය නම්බර් එකට දාන්න පුතේ. සංජනා ඔව් ඔය නම්බර් එකට දාන්න. මම මෙතන නම්බර එකක් ලිව්වේ ෂෝට් නෝට් එක ලස්සනට ගහලා හදලා දාන්න. මම නම්බර එකක් ලිව්වනේ මෙතන. ආයෙ ලියන්නද නම්බර එක? ලියාගත්ත නේද? මම මෙතන ලියන්නම්කෝ. 071යි 720යි 92යි 70. හරි ওই නම්බර එකට දාන්න. මම මේ කොල්ලෝ ගැන කතා කරේ හොර. කොල්ලොන්ට මේ ඉගෙන ගන්න නැතුව පුතේ කරන්න දෙයක් නැහැ හොඳේ. බලන්න සල්ලි තිබුණොත් සල්ලි පුතේ හැමදාම තියෙන්නේ නැහැ හොඳේ. සල්ලි තිබුණත් හැමදාම තියෙන්නේ නැහැ. ඒකෙන්ද ඉගෙන ගන්න. එච්චරයි කියන්නේ. විභාගේ පාස් වෙලා මේකේ 9ක් දාගෙන උසස් පෙළ කරලා හරි උසස් පෙළ කරලා ඊට පස්සේ හොඳ කැම්පස් එකකට ගිහිල්ලා හරි කේමක් ගහ ගන්න පුළුවන්. හරි මේක දාගන්නේ කොහොම හරි O level එක හොඳට කොට දාගන්නේ මේ එච්චරයි කියන්නේ. හරි. හරි අපි යමු ඊළඟ කොටසට.
යමු ඊළඟ කොටසට. මේ කොටස මම සුපිරිට කරා. හොඳේ. සුපිරිට කරා. හරි. යමු ඊළඟට. අපිට පුතේ කතා කරන්න තියෙනවා ඊළඟට ගිණුම්කරණය අපි දැන් පොත්වල ලියන්න අපි දැනගන්න එපා ගනුදෙනු. ගනුදෙනු. පොත්වල ලියන්න මොනවද? ගනුදෙනු ලියන පොත්වල. එලකිරි. හරි. යමු. ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති දරුවෙක් ඉන්නවා නම් හොඳේ. ක්ලාස් එකට දිගටම සම්බන්ධ වෙන කැමති දරුවෙක් ඉන්නවා නම් මේ නම්බරට මැසේජ් එකක් දාන්න අපි ටියුට් අවශ්‍ය සියලුම දේවල් අපි ඔයාට සපයනවා. හරිද? ඔයා මේ නම්බරට මැසේජ් එකක් දානකොට ටියුට් ඔයාගේ මේ ක්ලාස් එක දිගටම සම්බන්ධ වෙන කැමති දරුවෝ මේ නම්බරට මැසේජ් එකක් දාන්න 10 වසර නම් 10 වසර කියලා දාන්න 11 වසර නම් 11 වසර කියලා දාන්න. එතකොට ඔයාගේ නමයි දුරකථන නම්බර දෙකකුයි ඔයාගේ ඇඩ්‍රස් එකයි. හරිද? ඇඩ්‍රස් එකයි පාසලයි. ඒ ටික දාන්න මේ නම්බරයට අපි ඔයාලට ගිණුම් කරන සමීකරණ අදාළ ටියුට් එක අදාළ දේවල් ඔයාලට සපයනවා. හරි? පේපර්ස් ටිකත් එක්ක සපයනවා. හරි? මේ නම්බරයට දාන ක්ලාස් එක සම්බන්ධ වෙන කැමති දරුවෙක් ඉන්නවා නම් හරි? දිගටම ක්ලාස් එක සම්බන්ධ කැමති දරුවෙක් ඉන්නවා නම් මේකට ඔයාගේ ඉස්සර ටික වන්න අපි ක්ලාස් එකේ රෙකෝඩින් ටිකත් අපිට ඔයාලට දෙනවා. ටියුට් ටික. හැබැයි ලයිව් ක්ලාස් එකට එන්න. ලයිව් ක්ලාස් එකට ඇවිල්ලා රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලනකොට බැලෙන්නේ නැහැ පුතේ ඔයාලට. හරිද? ඒකින්ද ලයිව් ක්ලාස් එකට එන්න. ක්ලාස් එකට ඇවිල්ලා රෙකෝඩින් එක දැන් ඔයා ෆිසිකල් ගියත් අහගෙන ඉන්නවනේ. රෙකෝඩින් බැලෙන්නේ නැහැ නේ. හරි? රෙකෝඩින් එක දෙන්නවා. හැබැයි රෙකෝඩින් එකට වඩා ෆිසිකල් මේ සෝරි ලයිව් වෙන්න ක්ලාස් එකට. ලයිව් වෙන්න ලයිව් වෙලා දවසේ වැඩේ කරගන්න. බැරිම දවසක් වුණොත් නෑ විත්තින ප්‍රශ්නයක් නෑ හැමදාම එන්න ක්ලාස් එකට. ඔයාගේ ජයග්‍රහණයේ මාවත පුතේ ක්ලාස් එකට හැමදාම සම්බන්ධ වීම. අපි ක්ලාස් එකේදී ගොඩක් දේවල් කතා කරනවා. හරිද? ගොඩක් දේවල් කතා කරනවා. හරි. අපි ඊළඟට අපි කතා කරනවා පුතේ අහගන්න. දැන් අපි ගනුදෙනු හා සිද්ධියෙන් සටහන් කරන්න. ගනුදෙනු හා සිද්ධිය. මම ඉංග්‍රීසි වචනයක් කියලා දෙන ක්ලාස් එකේ අපේ ක්ලාස් එක ටික වෙනස් වෙන්නේ අන්න ඒකින්ද සිංහල විතරක්ම නෙමෙයි අපි ගනුදෙනු කියන transaction කියලා. Transaction and incidents. short note හදද්දි පුතේ හැම දරුවෙම ඉංග්‍රීසි වචනයක් දාන්න ඕනේ. short note හදද්දි ඉංග්‍රීසි වචන use කරන්න. ඒකයි උගන්වන්නේ. හරිද? අනිත් ක්ලාස් වල මේව කෙරෙන්නේ නැහැ. බලන්න ඔය වෙන ක්ලාස් එකේ ඉංග්‍රීසි වචනයක් අත උගන්වනවද කියලා? හොයලා බලන්න. ඉංග්‍රීසි වචනයක් හරි උගන්වන්නවද නැහැ? සුපිරිට උගන්වලා ඇති හොඳේ. transaction and incident. ගනුදෙනු හා සිද්ධි. ගනුදෙනුවට උදාහරණ මොනවද පුතේ? උදාහරණ මොනවද ගනුදෙනු වලට? ණයට විකුණු. රුපියල් 50000යි. 60000යි. මුදලට ගැනු. රුපියල් ලක්ෂයයි. අහගන්න ගනුදෙනුවක පුතේ ලක්ෂණ මොනවද? දැන් අහනවා ගනුදෙනුවක ලක්ෂණ මොනවද කියලා අහනවා. මොකද ලක්ෂණ? පුතේ දෙපාර්ශ්වයක් සිටීම. ගනුදෙනුවක් කරන්න කවුරු ඉන්න ඕන? පාර්ශ්වයන් දෙන්නෙක් ඉන්න ඕනේ නේ. දෙන්නෙක් ඉන්න ඕන. දෙපාර්ශ්වයක් අතර වටිනාකමක් තියෙන දෙයක් වුවමාරු වෙන්න ඕනේ. ලක්ෂණ අහගන්න. ප්‍රශ්න වලට අහනවා හොඳේ. ගනුදෙනුවක් යනු දෙපාර්ශ්වයක් ඉන්න ඕනේ. අංක එක දෙන්නෙක් ඉන්න ඕනේ. ඔයයි මායි ඉන්න ඕනේ. මේ ගනුදෙනුවක් නෙවෙන්නේ. ඇත්තටම ගනුදෙනුවක්ද පුතේ මේක? මට කියන්නකෝ මේ ගනුදෙනුවක්ද? ඔව්. මම ඔයාට උගන්වනවා. ඔයා මට ක්ලාස් පීස් දෙනවා. ගනුදෙනුවක්. ගනුදෙනුවේදී මම මොකද? සේවා සපයන්න. මම සේවාව සපයනවනේ ඔයාට.
හිතන්නකෝ මම සේවා සපයන්න. සේවා දෙන කෙනා. සේවා දායකයා. සේවා දායකයා. මම දෙන කෙනා. නේද? රුධිර දායකයා. සේවා දායකයා මම දෙන කෙනා. ඔයා කවුද? ඔයා සේවා ලාභියා. මම ගුරුවරයෙක් විදිහට උගන්වනවා. මම සේවාවක් නෙ දෙන්නේ භාණ්ඩයක් නෙමෙයිනේ සේවාවක් දෙන්නේ. අධ්‍යාපන සේවාව. ඔයා කවුද? ඔයා සේවාලාභියා. ඔයා ශිෂ්‍යයා. එහෙනම් මොකද කරන්නේ? පාර්ශ්වයන් දෙකක් ඉන්න ඕනේ. ගනුදෙනුක ලක්ෂණ දෙපාර්ශ්වයක් සිටීම. ඊළඟට මොකද වෙන්නේ ළමයි? වටිනාකමක් ඇති දෙයක් හුවමාරු වෙන්න ඕනේ. ගනුදෙනුක ලක්ෂණ තමයි මොකද්ද? එක දෙපාර්ශ්වයක් සිටීම. ඒක ෂෝට් නෝට් එක ගහගන්න පුළුවන්. ෂෝට් නෝට් එකක්. ගනුදෙනුක ලක්ෂණ. ගනුදෙනුක ලක්ෂණ මොනවාද? දෙපාර්ශ්වයක් සිටීම. පාර්ශ්වයක් දෙකක් ඉන්න ඕන. ෂෝට් නෝට් එකක් ගහගන්න පුළුවන් ෂෝට් නෝට්. දෙපාර්ශ්වයක් සිටීම. පාර්ශ්වයන් දෙකක් ඉන්න ඕනේ. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? වටිනාකමක් ඇති වටිනාකමක් සහිත දෙයක් හුවමාරු විය යුතුය. වටිනාකමක් තියනද මේකේ? මූල්‍යමය වටිනාකම. අපි දාන වටිනාකමකට අපි දාන මූල්‍ය වටිනාකමක් කියලා මූල්‍ය. යාගේ මූල්‍ය වටිනාකම සහිත දෙයක් හුවමාරු වෙන්න ඕනේ. සෙද්ද වැඩි? ඔයයි මායි. මොකද හුවමාරු වෙන්නේ? මූල්‍ය වටිනාකමක් තියෙන දෙයක්. සෙද්ද වැඩි? මූල්‍ය වටිනාකමක් කියන්නේ පුතේ මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනේ. සමහර කට්ටිය සෙතුම ඉගෙන ගන්න ළමයි කවදාවත් කීයද ඉවර වෙන්නේ කියලා අහන්නේ නැහැ. හොඳ? එහෙම නැහැ. ඉගෙන ගන්න ළමයි එහෙම අහන්නේ නැහැ. අල්ලගෙන ඉන්නවා. පැය දෙකක් ක්ලාස් එක යනවනේ. පැය දෙකක් යනවා. දෙකක් කියන අපි තව ටිකක් කරලා ඉවර කරමු කොහොම හරි. හරි සාමාන්‍ය පැය දෙකක් ක්ලාස් එක යනවා. හරි. හරි. businessman and customer වගේ නේද? yes very good. business and customer. ව්‍යාපාරිකයා සහ ගනුදෙනුකරුවා නේද? මොකද කරන්නේ? භාණ්ඩ සපයන මුදල් දෙනවා. එහෙනම් දෙපාර්ශ්වයක් ඉන්නවනේ මූල්‍ය වටිනාකමක් සහිත දෙයක් හුවමාරු වෙන්න ඕනේ. මූල්‍ය වටිනාකමක් මූල්‍ය වටිනාකම. සෙද්ද මේ දෙක. එහෙනම් පුතේ ගනුදෙනු අපි පොත්වල ලියනවා අර වගේ ගිණුම් කරන ක්‍රියාවලියේ නියමයි. ඒ වගේම පුතේ මොකද්ද අපි ලියන්නේ? සිද්ධිත් ලියනවා. සිද්ධි. සිද්ධිය කියන්නේ හිතන්න මෙන්න මේ වගේ දෙයක්. සිද්ධියක්. ගනුදෙනුවක් නෙමෙයි ඒක සිද්ධියක්. හිතන්න මෙන්න මේ ව්‍යාපාරයේ හොඳට බලා ගන්න. මේ ව්‍යාපාරයේ ගින්නක් ඇති වෙලා ගිනි අරගෙන ඉවරලා හාල් තොගයක් විනාශ වුණා. රුපියල් ලක්ෂයක හාල් තොගයක් ගිනි ගැනීම. හරිද? දැන් මේ ව්‍යාපාරයේ අපි හිතමු සයිමන්ගේ පොඩි කඩේ අපි හැමදාම ගන්න සයිමන්ගේ පොඩි කඩේ ගිනි ගත්තා. මේක ගිනි ගන්නවා මොහොම ගිහිල්ලා විනාශ වෙනවා. මේකේ තිබුණ ලක්ෂයකට හාල් තොගයක්. විනාශ වුණා. ඒක ගනුදෙනුවක් නෙමෙයිනේ. ගිනි ගත්තට පස්සේ ඒක දෙපාර්ශ්වයක් අතර හුවමාරු වුණාද? නෑ. හුවමාරුනේ නෑ. එහෙනම් ඒක ගනුදෙනුවක් නෙමෙයි. හැබැයි මොකද්ද මේකට අපි කියන්නේ? ගිනි ගැනීමක් කියන්නේ ගම් වතුර හානියක් කියන්නේ මොනවද? සිද්ධියක්. එහෙම නැත්නම් ඉන්සිඩන්ට් එකක්. එහෙනම් පුතේ අපි ගනුදෙනු විතරද පොත්වල ලියන්නේ? නෑ. පොත්වල ලියන්නේ ගනුදෙනු විතරක් නෙමෙයි. එහෙනම් අපි ගනුදෙනු හා සිද්ධි. මෙන්න මේ වගේ ගිනි හානි, ගම් වතුර හානි, මෙන්න මේ වගේ හාල් තොගයක් විනාශ වුණා. පරිප්පු තොගයක් විනාශ වුණා. ගිනි ගත්තා. ස්වභාවික ආපදාවක් වුණා. අන්න ඒ මොකද්ද ළමයි?
සිද්ධියක්. එහෙනම් ඒවත් අපි ගිණුම් තියනවද? ඔව්. ගිණුම් තියනවා. මතක තියාගන්න. හරි. ඔය ටික පැහැදිලි කරා. හරි. නියමයි. මෙතන නිකන් සෙද්ද කියලා දාන්න. වතුර එකක් බොමු. වතුර එකක් බොන්න ඕන ළමයි. වතුර බෝතලයක් තියාගෙන ක්ලාස් එකට එද්දි හොඳට වතුර බොන්න. සෙට්. එලක හැමෝම දාන්න හෑන්ඩ් රේස් කරද්ද හැමෝම? හැමෝම හෑන්ඩ් රේස් කරද්ද හැමෝම? පුතේ තව දෙයක් මම ඔයාලට තව පොඩි මේකක් කියන්න. හොඳේ. ඔයාට පාඩම් කරද්දි ක්ලාස් එකට එද්දි හොඳට වතුර බොන්න. හරිද? හොඳට වතුර බොනකොට පුතේ මනසට ඒක මතක හිටින ශක්තිය වැඩි. හොඳේ. මම මේ උපක්‍රමයක් කියන්නේ පුතේ මම හොඳට මම එක්සෑම් එක ලියන්න ගදී හොඳ වතුර බෝතලයක් අරගෙන යනවා. හොඳේ. ඒකින්ද හැමෝම වතුර බෝතලයක් අරගෙන හොඳට වතුර බොන්න. හරි හොඳට වතුර බොන්න. එතකොට මේව මතක හිටිනවා වැඩි. හරි හොඳට වතුර බොන්න. වතුර බොනවා කියන්නේ වතුර බොන තරමට ඔයාලට මතක හිටියි. හරි නියමයි. හරි ඊට පස්සේ පුතේ මේ ගනුදෙනු තුලින් අපි ඊළඟ මාතෘකාවට යන්නේ මේ. හරි ඊළඟ මාතෘකාවට යන්නේ. ශේෂ පිරික්සුම පුතේ අපි ක්ලාස් එක අවසන් පෙන්නන ශේෂ පිරික්සුම ව්‍යාපාරික කොහොම ශේෂ පිරික්සුමක් තියෙන්නේ කියලා. හොඳේ. හරි. එලකිරි නියමයි. හරි. ඊට පස්සේ අපි මගේ නම අහනවා. මගේ නම සසිඳු ඈ. දන්නේ නැද්ද ඒක? දැන් ක්ලාස් එකට දන්නේ නැහැ. අර WhatsApp එකට මේ group වල ඉන්නකොට ඒකට බලන්න මැසේජ් එක කවුද කරන්න කියලා. මගේ නම දාලා ඇති. හරි YouTube channel එක subscribe කරන්න. channel එක subscribe කරන WhatsApp channel එකට එන්න channel එකත් follow කරලා තියාගන්න. හොඳේ. channel එකත් follow කරන්න. හරි. ඔන්න අහගන්න වැඩේ තියෙන නොතන. ඊළඟට වැඩේ. පුතේ මෙන්න මේ ගනුදෙනු තියෙනවනේ. ගනුදෙනු හා සිද්ධි. මෙන්න මේවයි පුතේ ආකාර අනුව අපි කොටස් පහකට බෙදනවා. කොටස් පහකට බෙදනවා. කොටස් පහකට බෙදනවා. short note ලස්සනට පුළුවන්. ගනුදෙනු හා සිද්ධි මේක ඔයාලා ලස්සනට හදන්නේ මම මේ වගේ නෙමෙයි ලස්සනට ගන්න පුළුවන් වාට මට ටිකක් මේක ආයි මේ ගන්නම්කෝ ගනුදෙනු හා සිද්ධි තා වැදගත් පුතේ මේ හොඳේ වට ආයි ඉගෙන ගන්න කාලයක් එන්නේ නැහැ හොඳේ ඉගෙන ගන්න කාලයක් එන්නේ නැති වෙන්න පුළුවන් අද ඉගෙන ගන්නදී අද ඉගෙන ගන්න short note ලස්සනට අඳ ගන්න ගනුදෙනු හා සිද්ධි හරි ලස්සනට අඳ ගන්න ඕනේ පැහැදිලිනේ මෙන්න මේ ගනුදෙනු හා සිද්ධි තුලින් පුතේ මේ ගනුදෙනු සිද්ධි තුලින් පුතේ අපේ ප්‍රධාන ඔය ගිණුම් තියෙනවනේ ඔය ගිණුම් ටික අපි අර හැදුවේ ලෙජරේ තියෙන ගිණුම් අනේ ලෙජරේ ගිණුම් මතකයිනේ ගැනුම් ගිණුම විකුණුම් ගිණුම ආදායම් ගිණුම ගොඩනැගිලි කුලී ගිණුම මෝටර රථ ගිණුම ඉඩම් ගිණුම් ගොඩක් තියෙනවා අන්න ඒ පුතේ ප්‍රධාන කොටස් කීයකට බෙදනවද ප්‍රධාන මූලිකාංග කීයකට බෙදනවද ඔය ගනුදෙනු හා සිද්ධි ප්‍රධාන ගිණුම් වර්ග පහකට අපි බෙදනවා මේ ගනුදෙනු හා සිද්ධි තුනේ පැන නගින ගනුදෙනු හා සිද්ධි තුනේ පැන නගින ඒ ස්වභාවය අනුව ගනුදෙනු හා සිද්ධි ස්වභාවය අනුව අපි ප්‍රධාන ගිණුම් පහකට අපි බෙදනවා හරිද මූලිකාංග පහකට මොනවාද අපි වත්කම් ගිණුම්
වත්කම්, වගකීම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ලස්සනට ගනුදෙනු හා සිද්ධි තුලින් හටගන්නා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. සිද්ධ වැඩි අපි ඉංග්‍රීසියෙන් ලියනවා assist, assist, liabilities. දැන් ලබන සතියේ අපි ලබන සතියේ පටන් ගන්න ගිණුම් කරන සමීකරණයට මේ ඕනද? එකෙන්ම ඕන. හරි දැන් තමයි accounting පටන් ගන්න. එකෙන්ම ඕනේ. Liabilities, ownership, revenue, expenses. expenses දාන්නත් පුළුවන් පුතේ, expenditures දාන්නත් පුළුවන්. expenditures. හරි. assets තියෙනවා, වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා, හිමිකම් තියෙනවා, ආදායම් සහ වියදම් තියෙනවා. මේව කොහෙන්ද පටන් ගන්නෙ? මේ ගනුදෙනු හා සුද්ධ තුලින් හට ගන්න ගනුදෙනු තුලින් හට ගන්න ගනුදෙනු ස්වභාවය අනුව. ගනුදෙනු ස්වභාවය අනුව අපි වත්කම් ගිණුම් තියෙනවා, වගකීම් ගිණුම් තියෙනවා, හිමිකම් ගිණුම් තියෙනවා, ආදායම් ගිණුම් තියෙනවා, වියදම් ගිණුම් තියෙනවා. එහෙනම් පුතේ සමස්ත මුළු ගිණුම් කරණයේම තියෙන මෙන්න මේ ගිණුම් වර්ග කීයද? 5යි. මූලික අංග 5යි. මූලික අංග 5යි. මූලික අංග කීයද? 5යි තියෙන්නේ. එහෙනම් මේව හටගන්නේ කොහෙන්ද? ගනුදෙනු හා සිතුලින් හටගන්නා ගනුදෙනු හා තුලින් හටගන්නා ගනුදෙනුවේ ස්වභාවය අනුව. එහෙනම් අපි මූලික අංග කීයක් ඉගෙන ගන්නද? 5යි. එහෙනම් මූලික ගිණුම් වර්ග කීයද? ගිණුම් වර්ග ඇත්තටම 5යි. මූලික අංග මූලික කොටස් කීයද? 5යි. එහෙනම් වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. ගනුදෙනු හා සිද්ධි තුලින් තමයි ඒවා හටගන්නේ. හරි. තව පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. තව පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. අහගන්න. පුතේ මෙන්න මේ කොටස් දෙක විතරක් පුතේ මෙන්න මේ කොටස් දෙක විතරක් පුතේ ඕන වෙනව කොහෙටද? මෙන්න මේ කොටස් දෙක විතරක් පුතේ කොහෙටද ගන්නෙ අපි? මෙන්න ඔන්න කොටස් දෙක ලියා ගන්න. වරහන් තුල ලියා ගන්න ලස්සනට. ෂෝට් නෝට් එක ලස්සන ලියා ගන්න. ලාභය ගණනය කිරීමට අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. මේ කොටස් දෙක කොහෙද ඕන වෙන්නේ? ව්‍යාපාරේ ලාභය ගණනය කරන්න. අර අපි කිව්වේ අපි මුලින් පටන් ගත්ත ගිණුම් කර පියවරේ පටන් ගත්තේ මේවා ආදායම් සහ වියදම් ලාභය ගණනය කරන්න. අපි ලාභය ගණනය කරන්නේ මොකද්ද අපි හොයන්නේ? හදන්නේ මොකක්ද මොන ප්‍රකාශනයද? අපි මොකද්ද නම කියපු තේ මොකද්ද? ආදායම් ප්‍රකාශනය. ඒක හදන්නේ මොන අවුරුද්දද? 11 වසරේ. මතකයිනේ? හැබැයි අපි මේක දැනට කියනවා මේ පාත්තේ ගියොත් හදන්නේ මෙච්චරයි. මුලින් ඉඳලා උගන් දැන් ඉතින් අවසාන 11 වසරේදී ලේසි පුතේ මේවා. අපිට තියෙන ගණන් ටික හදන්න විතරයි. එහෙනම් ආදායම් වියදම් මොකටද වෙන්නේ? ලාභය ගන්න කිරීමට අත්‍යවශ්‍ය වේ. එහෙනම් අපි හදන ප්‍රකාශනය මොකද්ද? මෙතනින් වරහන් ලියන්නේ මොකද්ද? ආදායම් ප්‍රකාශන. ෂෝට් නෝට් මේවා මට ඒවන්න ඕන පුතේ ලස්සනට ඇඳලා. ලස්සනට මේවා මල් දාලා හරිද? මල් දාලා ටික හැඩ දාලා කරලා ලස්සන ලියන්න. හදන ෂෝට් නෝට් ආදායම් වියදම් වලින් මොකද්ද? ආදායම් ප්‍රකාශනය හදන්න. නේද?
අපේ කැමරා එකේ බැටරි පොඩ්ඩක් ඩෙත් වෙලා තියෙනවා හරිද? අපි සාමාන්‍ය බැටරි බහැලා කරන බැටරි ඩෙඩ් වෙලා තියෙනවා හරිද? ඉතින් බැටරි පොඩ්ඩක් අවුල් ඒකින්ද පුතේ අපි මේ ටික සාකච්ඡා ක්ලාස් එක නතර කරමු. අපි ගෲප් වල ඉන්න මට මැසේජ් එකක් දාන්න අපි හදපු ෂෝට් නෝට් එක ලස්සන මැසේජ් එකක් දාන්න රෙකෝඩින් එකත් මම දෙන්නම් ආයි නැවත බලන්න තේරෙච්ච දරුවෙක් ඉන්නවනම් හරිද? ක්ලාස් එකේ ඉන්න මම එයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ආයි නොතේරිච්ච දරුවෙක් ඉන්නවනම් අවසානයේ ඉන්න හොඳේ. මේ දෙකෙන් තමයි පුතේ අපි හදන්නේ මොකද්ද? ආදායම් වියදම් තුලින් මොකද්ද හදන්නේ අපි? ආදායම් ප්‍රකාශනය. හරි ඒක හදන්නේ 11 වසරේදී. හරිනේ. මේක හදන්නේ පුතේ වත්කම් වගකීම් හිමිකම් කොහෙන්ද හදන්නේ අපි? අපි ඒ ඕන වෙන්නේ කොහාටද? ඒ ඕනේ කොහාටද පුතේ? ඒව කොහෙද පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. මොකටද හදන්නේ අපි? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැනීමට. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැනීමට. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැනීමට යොදා ගනී. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැනීමට. මූල්‍ය තත්ත්වය මැනීමට. මැනීමට. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මැනීම තමයි පුතේ ඒක යොදාගන්නේ. හරිනේ. හරි. මේ ටික පුතේ ලස්සන ෂෝට් නෝට් එක ඇඳ ගන්න ඕනේ. හරිද? හැමෝම මට සපෝට් එක දුන්න හරිම සතුටුයි අහගෙන හිටියේ ඉතාමත් සතුටුයි ඒකින්ද මහන්සිලා වැඩ කරන්න පුතේ කියන්න තියෙන එච්චරයි මහන්සිලා වැඩ කරන්න අපි ලබන සතියේ හෝ අපි එක්ස්ට්‍රා දවසක් දානවා තව දවසක් අපි ගෲප් එකේ මැසේජ් එකක් දාන්න මේ ටිකෙන් පස්සේ අපි වත්කම් වගකීම් ටික ඉවර කරා ඊට පස්සේ කෙලින්ම බැස්සා ගිණුම් කරන සමීකරණයට හරි මේ ටික ඉවර කරා කෙලින්ම ගිණුම් කරන සමීකරණයට බැස්සා බැහැලා පේපර් උත් එක්ක වැඩ ටික කරගෙන යන්න ඔය ටික තමයි පුතේ අපි අද සාරාංශය ගත්තේ මෙතනක සෙද්ද නොතරිච්ච දරුවෙක් ඉන්නවද නොතරිච්ච දරුවෙක් ඉන්නවද පුතේ සුපර් චමුත thank you ලක්ෂිත නෑ අද ලක්ෂිත නෑ සිතුමිනී නෑ ගොඩක් අය නෑ අද ලක්ෂිත නෑ අලුත් දරුවෝ චමුත හැමදාම එනවා මම දන්නවා සුපර් පුතේ මම සුපර් කියලා කිව්වට කමක් නෑ පුතේ මේ WhatsApp එකට දාන්න හොඳේ ක්ලාස් එක ගැන කියලා හරි සතුටුයි ඒක තේරුණා එල කිරි කවින්දු අනිත් හැමෝටම කමෙන්ට් එකක් දෙන්න අම්ම හැමෝම මැසේජ් එකක් දාන්න සෙට්ද නැද්ද කියලා තේජ් නැති දරුවෙක් ඉන්න නම් ඉන්න ආවේ අද ආවේ සර් හොඳට තේරෙනවා එල කිරි සතුටුයි නියමයි අනිත් අය කොහොමද සෙට්ද සෙනුකි සඳන සනුලි සෙනුකි සනුලි අම්ම කතා කර මට මතකයි චේනෝ රවීෂ සෙට්නේ අනිත් අය සුපීටම තේරුණා සංජනා අද ආවේ සර් සුපීටම තේරුණා සනුකි හරි thank you හරි පුතේ එහෙනම් අදට අපි ක්ලාස් එක අවසන් කරා හරි මට මැසේජ් එකක් දාන්න හොඳේ තේරිච්ච අය හැමෝම කමෙන්ට් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න හොඳේ තේරුණා කියලා සර් මගේ ඔයා කමෙන්ට් එක WhatsApp මැසේජ් එකක් දාන්න පුතේ හොඳේ අපිට ඊට ෂෙයා කරන්න පුළුවන් නේ යාගේ යාළුවන්ට හරි එතකොට අපේ ක්ලාස් එකෙන් දැනග ගන්න ගොඩක් අය දන්නේ නැහනේ හොඳේ හරි හැමෝටම ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ක්ලාස් එකට එක්කන් එන්න යාළුවෝ ඉන්නවනම් ක්ලාස් එක දැනුවත් කරන්න එක්කන් එන්න ගෲප් ලින්ක් එක ෂෙයා කරන්න මට මැසේජ් එකක් දාන්න අලුත් යාළුවෝ ඉන්නවනම් අපි කොහොම හරි ඒක ගොඩ දාගන්න try කරමු අනිවාර්යෙන් මහන්සියෙන් වැඩ කරමු අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් හැමෝටම එහෙනම් good night හම්බුන හොඳම share සහ හම්බුන හොඳම කමෙන්ට් එකක් කොමර්ස් වලට කවින්දු ඕක දාන්න මට මැසේජ් එකක් හරි thank you එහෙනම් වැඩේ ගොඩ දාමු මහන්සියෙම වැඩ කරමු හම්බුන හොඳම කොමර්ස් ක්ලාස් එකක් එලකිරි good night හරි පුතේ එහෙනම් අපි අද ක්ලාස් එක අපි නතර කරමු